අයිබෝවන් අපි පන්ති පටන් ගන්න හදන්නේ. මම කතා කරන්න ඇහෙනවද නෙනුත්තර ඇහෙනවනේ. හරි. ඇහෙනවා. අපි මේ ගණිතය මොනවද කාලය ගැටලු ටියුට් එකේ දෙවෙනි පත්‍රයේ අහපු ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඉවර කරා. එක පත්‍රයේ තියෙන මෙන්න මේ නිවැරදි පිළිතුර තෝරා යටින් නිරක් අඳින්න තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තමයි දැන් හදන්නේ ඉස්සෙල්ලාම. හරිද? ඒක විතරක් නෙවෙයි තව තියෙනවා. එතකොට මේක අනිවාර්යෙන්ම උත්තර ලියලා ඇති කියලා මම හිතනවා. හේතුව එදා වීඩියෝ එකේ එදා පන්තියේදී මම කිව්වා මේ ඊටු ටිකට උත්තර ලියලා තියෙනවා නම් තමයි ඉතින් හොඳ අද දවසේ සාකච්ඡා කරද්දී නැතුව මේක කරන විදිය අහගෙන ඉඳලා වැඩක් නැහැ. හදලා තිබ්බනම් කරන විදිය කියනකොට බොහොම හොඳට තේරෙනවා. හරිද? හදන්න උත්සාහයක් දරලා හරි තියෙනවනම්. ඒකින් තමයි ඔන්න කරලා තියන්නේ කියලා කිව්වේ. ඒකට ඔයාලා මම හිතනවා කරලා ඇති. රයිට්? අපි කතා කරනවා කොහොමද මේවට උත්තර හොයන්නේ කියලා. බලන්න පළවෙනි ප්‍රශ්نين අහන මේ 2019 ආපු ප්‍රශ්නයක්. නිමල් උපදින විට ඔහුගේ මවගේ වයස අවුරුදු 25කි. නිමල් උපදින විට ඔහුගේ මවගේ වයස අවුරුදු 25කි. නිමල්ගේ මල්ලි උපදින විට මවගේ වයස අවුරුදු 29කි. නිමල්ගේ දැන් වයස අවුරුදු 10යි නම් ඔහුගේ මල්ලිගේ දැන් වයස අවුරුදු කීයද කියලා යහයි. හරි. දැන් එහෙම ප්‍රශ්නේ කියුවට තේරෙන්නේ නැහැ ඉතින් නේද? එක සැරයක් කිව්වහම එහෙම තේරෙන්නේ නැහැ. මොකද්ද කරන්න ඕනේ කියලා කල්පනා කරලා බලමුද? හරි හදපු අය කොහොමඩක් අත උස්සන්න බලන්න මේකට උත්තරයක් ඉරි ගහපු කට්ටිය අත උස්සන්න. උත්තරයක් හොයාගත්තා නම් විතරක් අත උස්ස ගන්න. නැත්නම් එපා. මෙතන ඉන්න අයගෙන් හදලා තියෙන්නේ තොර අනිත් කට්ටිය හදාගන්න බැරි නේ උත්තරයට හදාගන්න බැරි වුණාද? හදාගන්න බැරි වුණා. හරි. දිනෙත් පන්සිලු ඔයාලට හදාගන්න බැරි වුණාද? ටග්ගල කියන්නේ හදාගන්න බැරි වුණා. ආ මයික් එක ඔන් කරන්නකෝ දිනෙත්. හදපු කට්ටිය ඉන්න කීප දෙනෙක්. ඔයා හදන්න උත්සාහ කරාද පුතා? බැරි වුණාද? ඔව් සර්. උත්සාහ කරා හදාගන්න බෑනේ. කරා සර්. කරා උත්තරයක් ආවද? ඔව්. මොකද්ද උත්තරේ? 6. හා තුන්වෙනි උත්තරේ යාට ඇවිල්ලා තියෙන්නේ. සනුලි දහමේ හැදුවද? නෑ. නෑ. චනුති සසිත් සවිත්ම හැදුවද? නෑ. නෙත්මිනි හැදුවද? නෑ සර්. හදිසි හරි හදපු නැති කට්ටිය ලෙෆ්ට් එන්න කිව්වනම් පන්තියේ ළමයි පහක් විතර වගේ තමයි ඉන්න වෙන්නේ නේ. සඳුල හැදුවද? නෑ. ඒ කියන්නේ හදන්න උත්සාහ කරාද? ඔව්. හදාගන්න බෑ. හ්ම්. හරි. ඒ ගොඩ දෙනෙකුට හදාගන්න බෑනේ. ඔව්. මේ වැඩේ කියන්නේ. හරිද? දැන් සමහරු මම අහුවේ නෑ ගොඩක් අය හදාගන්න බැරුව ඇතෑරපු කට්ටිය ඇති. තව කට්ටිය ඇති හදන්න නිකන්වත් බලපුන්නේ නැති කට්ටිය. උවිඳු හැදුවද? උවිඳු හැදුවද? සර් මම ටියුට් එකද දැන් ජොයින් උනේ. ඔව් මේ කාලය අර ගැටලු කියලා අපි කලින් සතියක කතා කරා භාගයක්. එක එක අවුරුදු වල ආපු ප්‍රශ්න ටික තිබ්බේ. ඔව් සර්. ඒක හදන්න උත්සාහ කරාද? මේ ওই තියෙන්නේ නිමල් උපදින විට ඔහුගේ අම්මාගේ වයස අවුරුදු 25යි. නිමල්ගේ මල්ලි උපදිනකොට අම්මගේ වයස අවුරුදු 29යි. එතකොට ඒක හැදුවද? නෑ. නෑනේ ටියුට් එක මතකත් නෑ. හරි. හරි. කමක් නෑ. දැන් මම කියලා දෙන්නම් මේ ගාන හදන විදිය. හදන්න උත්සාහ ගනිපු නැති කට්ටියට ඉතින් පොඩ්ඩක් තේරුමක් නෑ කියලා හිතෙනවා. කමක් නෑ. හරි උත්සාහයක් දරලා තිබ්බනම් කොහොමද හදන්නේ කියන එක මම කියලා දෙනකොට තේරෙනවා. හරි. කමක් නෑ. ගාන බලන්න හදන හැටි. ගාන උතර තේරුම් ගන්න නිමල් උපදින විට ඔහුගේ මවගේ වයස අවුරුදු 25යි. මම මේ ගාන හදන්න ඕන දේත් කියලා දෙනවා. ගානේ ඇත්තම කතාව ඔයාලට තේරුම් ගන්න ඕන කතාවකුත් මේකෙන් කියලා දෙනවා. හරිද? මේ ගාන කියවනකොට හරි. විනුමි හරි. ඔන්න මේක කියනවනේ මෙහෙම. නිමල්ගේ අම්මා ඉන්නවා. මම ඔන්න මව කියලා ලියාගත්තා. මවගේ වයස අවුරුදු 25ක් වෙද්දී නිමල් කියන කෙනා උපදිනවා. හරිද?
අම්මට අවුරුදු 25ක් වෙනකොට තමයි නිමල් උපදින්නේ. එතකොට අම්මට අවුරුදු 25ක් වෙනකොට නිමල්ට අවුරුදු කීයක්ද කියලා පොඩ්ඩක් ඔයා හිමිහිට කල්පනා කරන්න. ඊට පස්සේ තව කතාවක් කියනවා නිමල්ගේ මල්ලි උපදින විට මෙන්න මල්ලි මෙතන ඉන්නවා. මල්ලි උපදින විට නිමල්ගේ මවගේ වයස අවුරුදු 29යි. අවුරුදු 29ක් වෙද්දි තමයි මල්ලි උපදින්නේ. හරිද? අම්මට අවුරුදු 29ක් වෙද්දි තමයි මල්ලි උපදින්නේ. අවුරුදු 25ක් වෙද්දි අයියා නිමල්. මල්ලිත් උපදිනවා අම්මට අවුරුදු 29ක් වෙද්දි. ඔහොම ලිව්වට පස්සේ දැන් ඔයාට ඕන හදා ගන්නත් පුළුවන් මෙහෙමම ලියන්න පුළුවන්. අම්මට 25ක් වෙනකොට නිමල් ඉපදුනා නම් අම්මට 25ක් වෙනකොට නිමල්ට වයස කීයද කියලා. මම නිකන් අහන්න එක්කෙනෙක්ගේ. රුවිති කියන්නකෝ බලන්න. නිමල්ගේ වයස කීයද අම්මට අවුරුදු 25ක් වෙනකොට? නිමල් ඉපදෙනකොට අම්මට අවුරුදු 25යිලු. එහෙනම් මම ඔයාගෙන් අනිත් පැත්තට අහනවා අම්මට අවුරුදු 25ක් වෙනකොට නිමල්ට වයස කීයද කියලා. රුවිති ඉන්නවද? නැහැ. රයිට්. ඉලීෂා මේක කතාවක් නේ ඇත්තටම. මවට අවුරුදු 25ක් වෙනකොට නිමල් ඉපදිනවා. මම අහනවා මෙහෙම කතාවක්. අම්මට අවුරුදු 25ක් වෙනකොට නිමල්ට වයස කීයද? ටග්ගල මයික් ඔන් වෙන්න ඕන හා. නෑ උත්තර නෑ. දෙන කවුද අපේ රිසිඳු මොකද කියන්නේ? රිසිඳු මවට අවුරුදු 25ක් වෙනකොට නිමල්ට අවුරුදු කීයක්ද වෙන්නේ? එකයි. එකක් වෙනවා. එකක් වෙනවා. ඔන්න එයා කියන එකක් වෙනවා කියලා. හොඳට හිතන්න බලන්න. ඒ කියන්නේ මේ මිනිසයා අවුරුද්දක් වයසට ගිහිල්ලා තමයි උපදින්නේ එහෙමද? දැන් මේක කියලා තියෙන්නේ නිමල් උපදින විට ඔහුගේ මවගේ වයස අවුරුදු 25යි. ඔන්න ඉපදුණු දවස වෙනකොට අම්මට අවුරුදු 25යි. එතකොට නිමල්ගේ වයස කීයද? එකක් වෙන්න පුළුවන්ද? අම්මා අවුරුදු 25 තමයි නිමල් එන්නේ නේද? අම්මට අවුරුදු 25 වෙනකොට තමයි නිමල් උපදින්නේ. එතකොට නිමල්ට අවුරුද්දක් ගෙවිලාද? නෑ. නිමල්ට බිඳුවයි. හරිද? ඔන්න ඔක තේරුම් ගන්න ඕන කතාවක්. මේ ගාන හදන්න ඒක අවශ්‍ය නෑ. ඉලක්කම් වලින් ටක් ගාලා හදා ගන්න පුළුවන්. හරිද? මේක පොඩ්ඩක් තේරුම් ගන්න. අම්මට අවුරුදු 25ක් වෙනකොට නිමල් ඉපදිනවා නම් නිමල්ට අවුරුදු බිඳුවයි. ඉපදුනා විතරයි. ඉපදිලා අවුරුද්දක් ගෙවෙන්න එපා නිමල්ට අවුරුද්දක් වෙන්නේ. තේරුණාද කතාව නැද්ද? ඕක තේරෙන්න ඕන හොඳටම. හරිනේ? නිමල්ට බිඳුවයි. තාම මල් ඉපදිලත් නෑ. අම්මට අවුරුදු 25ක් වෙනකොට තාම නිමල්ගේ මල් ඉපදිලා නෑ. නිමල් ඉපදුනා විතරයි. තාම අවුරුදු බිඳුවයි යාට. මෙයාට අවුරුදු 25යි අම්මට. අම්මට අවුරුදු 29ක් වෙනකොට මල් ඉපදෙනවා කියමුකෝ. හරි. අවුරුදු 29ක් වෙනකොට මල් ඉපදෙනෝ නම් දැන් මට කියන්නකෝ අම්මට අවුරුදු 29ක් වෙනකොට නිමල්ගේ මල්ලිගේ වයස කීයද? මිනිදු කියන්නකෝ බලන්න. අම්මට අවුරුදු 29ක් වෙනකොට මල්ලිගේ වයස කීයද වෙන්නේ? බිඳුවයි. එහෙනම් මිනිදු ඔහොම කියන්නකෝ. මල්ලි හරි අම්මට අවුරුදු 29ක් වෙනකොට මල්ලිට බිඳුවයි නම් මල්ලි ඉපදෙනකොට නිමල්ගේ වයස කීය වෙන්නේ නැද්ද? 4. ඈ 4යි. 4යිනේ. ඇයි? 25 ඉඳලා 26 27 28 29 අවුරුදු 4කට පස්සේ තමයි මේ මල්ලි ඉපදෙන්නේ. ඉතින් නිමල් නිකන් ඉන්නේ නිමලුත් වයසට යන්න එපා. අම්මට අවුරුදු 4ක් වයසට යනකොට නිමල් ඉපදුනේ අවුරුදු 25 දී ඔන්න අවුරුදු 4ක්ම තව කල් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ නිමල්ට අවුරුදු 4ක් වෙලා තියෙනවා. නිමල්ට අවුරුදු 4ක් වෙනකොට මල්ලිට අවුරුදු 0යි. මල්ලි ඉපදුනා විතරයි. තේරුණාද? නිමල්ට අවුරුදු 4ක් වෙනකොට තමයි මල්ලිත් ඉපදිලා තියෙන්නේ. එතකොට අම්මට කොහොමද අවුරුදු 29ක් වෙලා තියෙන්නේ? දැන් ගානෙන් අහන්න වෙන කතන්දරයක් මොකද්ද? නිමල්ගේ දැන් වයස අවුරුදු 10යි. නිමල්ගේ දැන් වයස අවුරුදු 10යි. ඔන්න මෙතන තමයි අපිට වැදගත් වෙන්නේ. හරිද? නිමල්ට අවුරුදු 4ක් වෙනකොට මල්ලිට අවුරුදු තාම 0යි ඉපදුනා විතරයි. නිමල්ට අවුරුදු 10යි දැන්. ඔන්න දැන් 10යි. හරිද? 10ක් වෙන්න නම් නිමල් කොච්චර අවුරුදු කාලයක් වයසට ගිහිල්ලාද? ආන්න බලන්නකෝ. 10ක් වෙන්න නම් නිමල් ගිහිල්ලා තියෙනවා 4 ඉඳලා 10 වෙනකම් 5 6 7 8 9 10. 6ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතනට 6ක් වයස වෙනවා මෙයාට 10ක් වෙන්න නම්. ඉතින් නිමල්ගේ මල්ලි ඉපදුනේ මෙයාට අවුරුදු 4 දී නම් නිමල්ගේ මල්ලිත් එහෙම වයසට ගිහිල්ලා අවුරුදු කීයකින්ද? අවුරුදු 6කින්. එහෙනම් නිමල්ට වඩා අවුරුදු 4ක් බාලයි කියලා අපිට මෙතෙන්දිම තේරුණා. පේනද? 25 දී නිමල් ඉපදුනේ. අවුරුදු 4ක් ගියාට පස්සේ තමයි මල්ලි ඉපදුනේ. ඉතින් මල්ලි අවුරුදු 4ක් බාලයි නිමල්ට වැඩිය. ඒකෙදි තේරුණා තමයි. හැබැයි
ඔයාට ඉතිහා ගියපු දෙයක් මේකේ තේරුම් ගන්න ඕන. අම්මගේ වයසයි නිමල් ඉපදුනා කියලා කිව්වහම අපි දන්නවා අම්මගේ වයස අවුරුදු 25 නම් නිමල් ඉපදුනේ අවුරුදු 25 දී නම් නිමල්ට එතකොට අවුරුදු 0යි. අම්මට අවුරුදු 26ක් වෙනකොට තමයි නිමල්ට අවුරුද්දක් වෙන්නේ කියන කතාව ඔයා තේරුම් අරන් ඉන්න ඕන. මොකද හේතුව මේ ගානම අහන්නේ නෑනේ. හරිද? දැන් ওই කතාව තේරුම් ගත්තොත් අහන ඕන එකකට මේ හා සමාන එකක් ඇහුවොත් උත්තරේ දී ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔන්න නිමල්ට 10ක් වෙනකොට මල්ලිට අවුරුදු 6යි කියලා උත්තරේ තියෙනවා. තුන්වෙනි උත්තරේ තමයි තෝරගෙන තියෙන්න ඕන. ඕක තමයි ඔය ගානේ කතාව. හැබැයි මෙහෙම දෙයක් මම කියනවා දැන්. මේක හදන්න නිකන්වත් කියවල උත්සාහ ගනිපු නැති ළමයි විභාගේ ෆේල් වෙන්න තියෙන අවදානම 100%යි. හරිද? ෆේල් වෙන්න තියෙන අවදානම 100%යි. අනිවාර්යෙන් ෆේල් කියලාම තමයි මම කියන්නේ. හේතුව මොකද්ද? මෙහෙම ගණන් වෙන කොහෙන් හරි ඔයාට හම්බුණාද? මෙහෙම ගණන් හදන්න අවස්ථාවක් දුන්නද? කවුරුත් දෙන්න විදියක් නැහැ. හරි ඉස්කෝලේ උගන්වන්නේ සිලබස් එක. ඔයා වෙන පන්ති වලට යනවනම් සමහර විට ඒ ගුරුවරයා දෙන්නේ නැති. ඒක හදලා ඉවරලා රයිට් මට පුළුවන් කියලා පඬිතකමෙන් ඉන්නවනම් ඒත් බොහොම අවදානම්. හරිද? හදන්න ඕනේ. හදන්න ඕනේ. හදලා තමයි පුරුදු වෙන්න ඕන. හදන්න උත්සාහ කරා. මට බෑ කියලා අතාරිනවා නම් ඔයාට මුකුත් බෑ. මට බෑ කියලා අතාරිනවා නම් ඒක දරුවෙක් වෙන්න බෑ. මන් දන්නේ මම ඇත්ත කියනවා. මගේ ගෙදර ඉන්නවා 4 වසරේ දරුවෙක්. දන්නවනේ හැමෝම. ඒ දරුවත් හදලා තියෙන්නේ ගන්න. හරිද? 5 වසරේ කට්ටිය බෑ කියලා අතාරිනවා නම් 4 වසරේ ළමයි හදන ගණන් මේවා. ඒක නිසා බොහොම කල්පනාවෙන් වැඩේ කරගන්න. යන්න ඊළඟ එකට. දින 5ම පාසල පැවැත් වූ සතියක හොතර තේරුම් අරන් කියවන්න. දින 5ම පාසල පැවැත් වූ සතියක එක ළඟ දින 3ක්ම සමන්ට පාසල් පැමිණීමට නොහැකි විය. එක ළඟ දින 3ක්ම සමන්ට පාසල් පැමිණීමට නොහැකි විය. මෙම ප්‍රකාශය අනුව සමන් නිසකවම පාසල් නොපැමිණි දවස් වනුයේ. එයා ආපු නැති දවස්. දවස නේ. අනිවාර්යෙන් එයා ආපු නැති දවස මොකක්ද කියලානේ අපි අහන්නේ. දැන් අපිට එහෙම සාස්ත්‍රයක් බලන්න ඕන. මේ මිනිස්සේ ආපු නැති දවස හොයන්න සාස්ත්‍රයක් බලන්න එපා. අපි දන්නේ මේ එක ළඟ දවස් 3ක් ආවේ නැහැ කියන කතාවක් තියෙනවා. එතකොට මේ දවස් 3 එකක් මෙයා අනිවාර්යෙන් ඇවිල්ලත් නැහැ. දැන් කල්පනා කරන්න දෙයක් නැහැ. හරිද? මොකද්ද? දින 5ම පාසල පැවැත් වූ සතියක්. දින 5ම පාසල පැවැත් වූ සතියක් කියන්නේ ඔයාට වෙන මොනවත් ලියන්න දෙයක් නැහැ. දින 5නේ ලියන්නේ. පාසල පැවැත් වූ දින වෙන්න ඕන සඳුදායි, අඟහරුවාදායි, බදාදායි, බ්‍රහස්පතින්දායි, සිකුරාදායි. ওই දවස් 5නේ පාසල පවත්වන්නේ. හරි මේ ගානේ මේ තියෙන දින 5ම පාසල පැවැත් වූ සතියක. රයිට්. ඔන්න ওই දවස් 5 පාසල පවත්වලා තියෙනවා. ඊළඟ කතාව තමයි එක ළඟ දින 3ක්ම සමන්ට පාසල් පැමිණීමට නොහැකි වේ. එක ළඟ දින 3ක් කියලා කියන්නේ එහෙනම් අපි දන්නවා සඳුද ගියේ නැත්තම් මේ මිනිස්සයා අඟහරුවාද ගිහිල්ලත් නැහැ, බදාද ගිහිල්ලත් නැහැ. ඔන්න එක ළඟ එක අවස්ථාවක්. එක ළඟ නොපැමිණි නේද? එක ළඟ දවස් 3ක් නොපැමිණි එක අවස්ථාවක්. සමුද ගියේ නැත්තම් අඟහරුවාද බදාද ගිහිල්ලා නැහැ. ඔන්න ওই දවස් 3 එන්නේ නැතුව එන්නේ නැති. මේ දවස් දෙකේ එන්නේ නැති. ඕක තමයි වෙන්න පුළුවන් පළවෙනිම ක්‍රමය. කොහොම වෙන්න පුළුවන්? එක ළඟ දවස් 3ක් ඇවිල්ලා නැහැ. නෑ අපි හිතමු මෙහෙම. එක ළඟ දවස් 3ක් කිව්වහම සමුදඟහරුවාද බදාද විතර නෙවෙයි. සඳුද යනවා මෙයා. අඟහරුවාද යන්න බැරි වෙලා. එහෙනම් අපි දන්නවා එක ළඟ දවස් 3ක් කියන්නේ මේ දවස් දෙකෙත් ගිහිල්ලා නැහැ. මෙයා සිකුරාදාත් යන්නේ නැති. හරි? පැහැදිලිනේ කියන කතාව. මේ කියන කතාවනේ මම ලියන්නේ. මේකේ කිව්ව කතාව මම ලියන්නේ. එක ළඟ දවස් 3ක් ඇවිල්ලා නැහැ. නෑ එහෙම නෙමෙයි. තව මෙහෙමත් වෙන්න පුළුවන්. දැන් මේ හිතන්නේ මේ ගාන මම ඊට කලින් බලලා මෙහෙම තමයි හදන්න ඕනේ කියලා මගේ එහෙම එකක් නෑ. හොඳද? මම මෙහෙම හදලා පුරුදු වෙලා ඇවිල්ලා. හරි එහෙම නෙමෙයි. මේ ගාන කියවල මේ වෙන්න පුළුවන් දේ මම ලියනවා. මේවා හදන්න එහෙම ක්‍රම නෑ. ගානේ තියෙන දේ අවබෝධ කරගන්න. එච්චරයි තියෙන්නේ. රයිට්? එහෙනම් ඉතින් අපි දන්නවා දැන් සඳුදාත් යන්න පුළුවන්. අඟහරුවාදත් යන්න පුළුවන්. ඇයි? මේක පිටිපස්සේ තියෙන තව දවස් 3ක්. මේ දවස් 3 තමයි මේ මිනිස්සේ ඉන්නේ නැතුව ඇත්තේ කියලා අපිට එහෙම හිතන්නත් පුළුවන්. මේ පළවෙනි අවස්ථාව දවස් 3ක් එක ළඟ ඉන්නේ නැති මෙන්න පළවෙනි අවස්ථාව. මෙන්න දෙවෙනි අවස්ථාව මේ දවස් 3 ඇවිල්ලා නැහැ. රයිට්? මෙන්න ඊළඟ අවස්ථාව මේ දවස් 3 ඇවිල්ලා නැහැ. තමත් කොහොම හරි අවස්ථාවක් තියෙද බලන්නකෝ. දවස් 3ම එක ළඟ එන්නේ නැති වෙන මොකක් හරි අවස්ථාවක් තියෙද බලන්න. පළවෙනි දවස් 3, මැද දවස් 3, අන්තිම දවස් 3. ආයි දවස් 3ක් එක ළඟ නෑවිත් ඉන්න අපිට අල්ලගන්න පුළුවන් තැනක් තියෙද? තියෙනවද? නැහැ. තවත් නැහැ. දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි ප්‍රකාශය අනුව
සමන් නිසකවම පාසල් නොපැමිණි දවස. ඒ කියන්නේ කොහෙන්ද වස්තුණක් ආවේ නැතත් අනිවාර්ය එක දවසක් අහුවෙනවාමයි. මේ බලන්න බොරුද කියලා. සඳුද අහුවෙන්නේ නැහැනේ මේ අවස්ථාවට. දෙවෙනි අවස්ථාවට සඳුද අහුවෙන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවට සඳුද අහුවෙන්නේ නැහැ. එතකොට සමුද අනිවාර්යෙන්ම ගියාද නැද්ද කියන එක අපිට කියන්න බෑ. ගියාද නැද්ද කියන්න බෑ. දෙවෙනි අවස්ථාවේදී සමුද ගිහිල්ලා තියෙන්නේ. තුන්වෙනි අවස්ථාවේ සමුදේ අඟහරුවාදේ දෙකම ගිහිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් අඟහරුවාද ගන්නත් බෑ. ඇයි? තුන්වෙනි අවස්ථාවේදී අඟහරුවාද ගිහිල්ලා නේ තියෙන්නේ. අනිවාර්යෙන් අඟහරුවාද ගියේ නෑ කියලා අපිට කියන්න බෑ. හැබැයි බදාද ගත්තොත් ඕම් බලන්නකෝ. බදාද ගත්තොත් අර අවස්ථා තුනේම ගිහිල්ලා නෑ. බදාද දවසේ ගිහිල්ලා නෑ. ඔය පළවෙනි අවස්ථාවේදී බදාද යන්න බැරි වෙලා. දෙවෙනි අවස්ථාව ගත්තත් බදාද යන්න බැරි වෙලා. තුන්වෙනි අවස්ථාව ගත්තත් බදාද යන්න බැරි වෙලා. හැබැයි අනිත් සියලුම දවස් බලන්නකෝ. සඳුදා මෙන්න එක අවස්ථාවක්. සඳුදා මෙන්න තව අවස්ථාවක්. ඒකෝට සඳුදා ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාව තුනෙන් දෙකක්ම ගිහින් තියෙනවා. අඟහරුවාද අවස්ථා තුනෙන් එකක් ගිහින් තියෙනවා. පේනවද? බදාද එකක්වත් නැහැ. යන්නම වෙලා නැහැ. මොන විදිහින් බැලුවත් බදාද ගිහිල්ලා නැහැ. හැබැයි බ්‍රහස්පතින්ද මේ මෙතන ගිහින් තියෙන එක අවස්ථාවක්. ගන්න බෑනේ. ඒක අනිවාර්යෙන් ගියේ නැහැ කියන්න බෑ. සිකුරාද බලන්න අවස්ථා දෙකක්ම හුවෙලා තියෙනවා. ඕන්න බලන්නකෝ. කිව්ව කතාව සම්පූර්ණ මෙතන තියෙනවා. ගානේ තියෙන කතාව අපිට තේරෙන විදිහට අපි ලියාගෙන තියෙන්නේ. ඔන්න ඕක තමයි ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි පේපර් එකේ ওই අමාරුයි කියන ගැටලු හදන ක්‍රමය. හරිද? දැන් මේක මේ අද නෙවෙයි කියලා දුන්නේ. ඒ කියන්නේ මේ ගාන අද දැන් කියලා දුන්නට මේ කරන්න ඕන දේ තමයි හැමදාම ඔයාලට මම කිව්වේ. ඉතින් ඕක කරන්නේ කියලා තමයි මේ ගැටලු දුන්නේ. ඇයි? පුරුදු වෙන්න. පුරුදු වෙන්න. දැන් මට ගැටලු කියලා දෙන්න පුළුවන්. මේ කියලා දෙන එක අහන් හිටිය කියලා 7-5ක වැඩක් නෑ පුතා. මතක තියාගන්න ඒක. හරිද? අම්මලා තාත්තලාත් හිතනවා නම් පන්තියට සම්බන්ධ කරාම හරි කියලා වැඩක් නෑ. හරිද? ඔයා හිතනවා මම මේක කියන්නේ හැබැයි ඔයාට කියන්න වෙන මොකද හේතුව බහුතරයක් මේක වැඩි කරලා නැති නිසා මේ කියන්නේ. ඉස්කෝලේදී මගෙන් ඉගෙන ගනිපු අයියලා අක්කලා ඉන්නවා ඉස්කෝලේ මගේ පන්තියේ හිටපු අයියලා අක්කලා ඉන්න කට්ටිය ඇති මෙතන. හරිද? ඒ කට්ටියගෙන් අහලා බලන්න. ඉස්කෝලේදී ගුරුවරයා 7:30 ඉඳලා 1:30 වෙනකම් බෙරිහන් දිදී ඔයාට කෑ ගගහ උගන්වනවනේ. ඒවෙන් 10%ක්වත් ඔයාට වැඩක් වෙන්නේ නැහැ. කොච්චර කිව්වත්. වැඩක් වෙනව නම් ඔයාට වැඩක් වෙන්නේ මේ විභාගෙ වෙනුවෙන්. ඔයා මොනවා හරි දෙයක් කියවලා බලලා ඒකට පිළිතුරක් හොයනවා නම් තමයි ඔයාගේ විභාගෙට අදාළ වෙන්නේ. බොහොම පොඩි කාලයක් තමයි ඉස්කෝලේදී මං ගොඩක් පන්තිවල උගන්වනවා අහගෙන බලාගෙන ඉන්නෝනේ. වැඩිපුර උගන්වන එකනේ කරන්නේ වැඩක් නෑ. තේරුමක් නෑ. හරිද? ඔක තමයි ඇත්ත කතාව. වැඩිපුර උගන්වන නෙවෙයි ඔයා වැඩිපුර වැඩ කරන්න ඕනේ මේ විභාගයේ වෙන්නේ. මේව තමයි වැඩ දෙන්නේ. ආයි වෙන 아무තු දේවල් දෙන්නේ නෑ. හරිද? ඉතින් මන් දන්නේ දැන් මම තව කිව්වත් ඕකම තමයි කියන්නේ. අම්මලටත් අන්තිමට කතා කරනවද? මේක කරේ නෑ කියන්නේ මම මේ ප්‍රශ්න පත්‍ර හොයලා ප්‍රශ්න පත්‍රය ගත්ත ගමන් ඇත්තේ නෑ කාලය හා සම්බන්ධ ගැටලු. මම මේ පෙරල මේවා මේ හොයලා දුන්නේ ඉතින් ළමයිට. වැදගත් වෙනවනේ. මහන්සි වෙලා හැදුවා. කී දෙනෙක්ද හදලා තියෙන්නේ? 5 දෙනෙක් 6 දෙනෙක් ඕනනම් හදලා ඇති. හරි. ඒකත් පැත්තකට දාන්න. ඊළඟ එකට යන්න. මේකේ අහනවා පහත වගුවේ දැක්වෙන අයගෙන් වයසින් අඩුම තැනැත්තිය හා වයසින් වැඩිම තැනැත්තිය අනුපිළිවෙලින් තෝරන්න. හරි. දැන් කතාව තේරෙනවා වයසින් අඩුම කෙනා කවුද වයසින් වැඩිම කෙනා කවුද කියලානේ හොයන්න තියෙන්නේ. උපන්දින ටික දීලා තියෙන්නේ. එතකොට දැන් උපන්දින ටික අනුව වයසින් ඉස්සෙල්ලා අහන්නේ වයසින් අඩුම තැනැත්තියනේ. අනුපිළිවෙලින්. හරිද? එතකොට අපි ඉස්සෙල්ලාම හොයන්න ඕන අඩුම තැනැත්තිය. අඩුම තැනැත්තිය වෙන්න. ඔන්න දැන් කල්පනා කරන්න දැන් මේ ගාන කියෙව්ව ගමන් පුතා අපිට මේ අපි අපේ හිතේ තියෙන දේවල් ඔක්කොම කවලම් වෙනවා පිස්සු වගේ. හරිද? කොහොමද වයසින් අඩුම කියලා මේක දිහා බලන අඩුම නම් එහෙනම් අඩුම ඉලක්කම 2006ද නේ 2006ද එහෙම පොඩ්ඩක් පටලැවීම් සහිත වෙනවා. ඔයාටත් එහෙමයි මටත් එහෙමයි වෙන කාට වුණත් එහෙමයි. ඒක නිසා ඔයා මෙහෙම කරන්න. විශේෂයෙන් පොඩි කට්ටියට එහෙම වෙනවා. ඒක නිසා ඔයා කරන්න ඕනේ මෙන්න මෙහෙම. ඔයා දන්නවනේ ඔයාගේ අයියා ඉපදුණු අවුරුද්ද, ඔයා ඉපදුණු අවුරුද්ද, මල්ලි ඉපදුණු අවුරුද්ද සාමාන්‍යයෙන් හරි දන්නවා. හරිද? නිකන් හරියටම දන්නේ නැතුණත් දවස දිනේ නේ? නමුත් ඉපදුණු වර්ෂයක් දන්නවනේ. එතකොට කල්පනා කරන්න ඕන අයියා ඉපදුනේ ඔයාට වඩා අවුරුදු 3කට උඩදී නම් අයියාගේ උපන්දිනේ තිබුණේ අයියා ඉපදුනේ මේ අවුරුද්දේද එහෙම කියලා පොඩ්ඩක් හිතුවා නම් ඔයාට දැන් තේරෙනවා අයියා ඔයාට කලින් තමයි ඉපදිලා තියෙන්නේ. ඔයාට කලින්. හරිද? ඔයාට කලින් ඉපදුනා නම් ඔන්න අයියා ඔයාට කලින් ඉපදුනා නම් අපි දන්නවා ඔයා බාලයනේ. වයසින් අඩු කෙනානේ. එහෙනම් ඔයාගේ
උපන්දිනේ මේ මෑත කාලයක්. ළඟ. අපි දන්නවා 2006ට වැඩිය 2007 තමයි මෑත. නේද? පස්සේ ඉපදිලා තියෙන්නේ. ඔන්න බලන්න එහෙමයි තීරුම් ගන්න. මේ ගණන් නෙමෙයි. එහෙමයි තීරුම් ගන්න ඕන. හරිද? මේව ගණන් නෙමෙයි. කලින් ඉපදුනා කියන්නේ 2006. 2006ට පස්සේනේ 2007. එහෙනම් 2007 කියලා කියන්නේ 2006 ඉපදිච්ච කෙනාට වැඩිය අවුරුද්දක්ම වැඩිමයි. සෝරි බාලයි. ඇයි පස්සේනේ? 2007 කියන්නේ පස්සේනේ. එහෙනම් බාලයි. එහෙනම් වයසෙන් අඩුම වෙන්න ඕන 2007 තියෙන්නේ මේ කලින් මේ පස්සේ ඉපදිච්ච කෙනා. වයසෙන් අඩුම එහෙනම් පස්සේ. මේ 2007 කියන්නේ පස්සේ අවුරුදු. එහෙම තේරුම් ගන්න තාම අවුරුදු 10 ළමයි නෝනාද? තේරුණාද? හරි. එහෙනම් 2007 10 වෙනි මාසෙද කලින් එක 2007 5 වෙනි මාසෙද කලින්ම 2007 5 වෙනි මාසෙ. නේ? 5 වෙනි මාසෙට පස්සේ තමයි 10 වෙනි මාසෙ. ඒ කියන්නේ මේ 5 වෙනි මාසෙ ඉපදිච්ච කෙනාට වඩා බාලයි 10 වෙනි. ඉතින් පහුවෙලානේ ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකෙට. පහුවෙලාම ආපු මිනිස්සය තමයි ඔන්න 2007 10 වෙනි මාසේ තමයි පස්සෙම දිනයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මෑත දිනේ තියෙන්නේ. ළඟම දිනේ තියෙන්නේ. හරි. එහෙනම් මොන වයසින් අඩුම කෙනා ඇවිල්ලා තියෙන්නේ කවුද? රේවති. එහෙනම් උත්තර දිහා බැලුවම එක උත්තරේ තියෙන රේවති මුලින්. එහෙනම් අනිවාර්යයෙන්ම අපි හොයන්න ඕන පාතිමාද වයසින් වැඩිම කියලා. දැක්කද? එහෙමයි බලන්නේ. එහෙනම් අනිවාර්යයෙන් බලන්නේ මොකද? පාතිමාද වයසින් වැඩිම. වයසින් වැඩිම වෙන්න නම් ඉස්සරෝම කලින්ම ඉපදිච්ච කෙනා වෙන්න ඕන. කලින්ම ඉපදිච්ච කෙනා කියන්නේ 2006 ඉපදිච්ච කෙනානේ. හොඳට බලන්න. 2006 6 වෙනි මාසෙද කලින් 4 වෙනි මාසෙද කලින් 6 වෙනි මාසේ ඉන්නේ 4 වෙනි මාසේ පහුවෙලානේ. එහෙනම් කලින්ම ඉපදුනේ 2006 4 වෙනි මාසේ ඉපදිච්ච පාතිමා. උත්තරේ හරි 3. හදන්න දේවල් තිබ්බද? නැහැ. වගුව දිහා බලලා ඔන්න කල්පනා කරලා උත්තරේ හෙව්වා. හරිද? දැන් ඕක කල්පනා කරන්න පැය ගණන් යන්නෙත් නැහැ. හරිද? ගණන් හදලා පුරුදු ළමයි ටක් ගාලා දන්නවා මේ මොකද්ද කියන එක. හදලා පුරුදු වෙන්නේ කියන්නේ ඕකයි. යන්න ඊළඟ එකට. මේව අපි කියලා දුන්නා ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන සියවසේ කුමන දශකයේද කියලා. මම නැවතත් මතක් කරනවා මෙන්න. නිදහස ලැබුණේ 1948. කුමන සියවසේ කුමන දශකයේද හොයන්න. හරි මේ පාඩමක් විදිහටම කරපු නිසා මේවට වැඩි වෙලාවක් ගන්නෙ නෑ. ඔන්න 1948 අපි ඒ ඉලක්කම් ටික දෙපැත්තට දාගත්ත මෙහෙම මැදි. සියවස හොයන්න මේකේ තියෙන සියය ස්ථානයට එකක් එකතු කරනවා. සියය ස්ථානයට එකක් එකතු කරාම 19 20ක් වෙනවා. අපි දන්නවා දැන් 20 වන සියවසයට තමයි මේ 1948 අයිති වෙන්නේ. හරිද? ඒ වගේමයි සියවස හරි දශකය හොයන්න නම් මෙන්න 10 ස්ථානයේ 4 තියෙන මේ සංඛ්‍යාවේ 10 ස්ථානයේ 4 තියෙන. ඒ 4ට එකක් එකතු කරාම 5 එනවා. ඒ තමයි 5 වෙනි දශකය කියලා අපි හොයාගත්තා. 20 වන සියවසේ 5 වන දශකය කියලා එතන තියෙනවා. එතකොට මේකේ පොඩි වෙනසක් වෙනවා. අපිට ලබා දෙන වර්ෂයේ අගට බිඳුවක් තියෙනවා නම් ඔයා ඉපදුනේ මොන අවුරුද්දේද මේ කවුද අපේ ජලිත? ඔයා ඉපදුණු අවුරුද්ද මොකද්ද? ජලිත ඉපදුණු අවුරුද්ද මොකද්ද? 2015 සර්. 2015. එහෙනම් අපි හිතමුකෝ බලන්න 2010 දී ඉපදුණා කියලා එක ළමයි. හරිද? ඔයාලා 2015 නේ 2015 නම් පේපර් එකේ බොහෝ දුරට තියෙන අවුරුද්ද තමයි 2015. එහෙම නැත්නම් ඔයා මේ විභාගෙ ලියන්නේ 2025 2025. හරි හදිසි හරි බැරි වෙලා ඔය වගේ අගට බිඳුවක් තියෙන එකක් આવොත් කරන්නේ මෙහෙමයි. අගට බිඳුවක් තියෙන වර්ෂයක් ආවොත් එහෙම මේ වර්ෂයේ මෙහෙම දෙකට බෙදලා හරියන්නේ නැහැ. කරන්න තියෙන්නේ මොකද්ද? මේ 2010න්ම එකක් අඩු කරනවා. එකක් අඩු කරාම ඉන්නේ 2009 නේ. 2009. ඔන්න ඔය 2009 කියන අවුරුද්ද තමයි මේ විදිහට දෙකට මෙහෙම බෙදලා ඉරක් ගහගෙන දැන් තමයි එක එක එකතු කරලා සියවස 21 දශකයේ 1.11යිනේ. දශකයේ 1 කියලා හොයාගන්න. පැහැදිලිද? ඒක කියලා දීලා තියෙන්නේ. මම මේ නැවත ඒක මගේ පන්තියේ තිබු නැත්තම් ඔන්න මතක් කිරීමක් ඒක කරේ යාලට. 2000 ඒ කියන්නේ ඒව ඔයාලට ඔයාලේ පන්තියේ හරි ඉස්කෝලේ හරි උගන්වයි. හරි මගේ ඔන්ලයින් පන්තියේ විතරක් ඉන්නේ නැහැ. බය වෙන්න එපා. මේවා අනිවාර්යෙන් කතා කරන හැම ගුරුවරයෙක්. හරි. 2005යි එක දින ශ්‍රී ලංකාවේ උපත ලැබූ අයෙකු 2016 6යි එක දිනය වන විට සූර්යයා වටා ගමන් කර ඇති වාර සම්පූර්ණ වට ගණන කීයද කියලා අහන්න. වාර ගණන. සම්පූර්ණ වට කීයක් ගමන් කරලා තියෙද කියලා. ඔයා කීයක් ගමන් කරලා තියෙද? බින කවුද අපි සරසි කීයක් ගමන් කරලා තියෙද? සූර්යයා වට ගමන් කරාද? නැහැ. දැන් ඉපදිලත් අවුරුදු කීයක් වෙනවද? එකක්වත් නැහැ. ඉතින් මයික් එක ඔන් කරලා කියන්නකො ලස්සනට නැහැ කියලා. නෑ සර්. ඒ කියන්නේ එයා ගමන් කළා නැහැ නේ පාව. හරි. එතකොට දැන් මේ මිනිස්සය මේ 2000 ඉපදුනා 5යි 1. ලංකාවේ තමයි උපතත් ලැබලා තියෙන්නේ.
2016 6 වෙනි මාසේ පළවෙනිද වෙනකොට සූර්යයා වටා ගමන් කර ඇති සම්පූර්ණ වට ගණන. ඉතින් එයාගෙන් තමයි අහන්න ඕනේ නේ. මම ඇහුවා ඔයාලත් ගමන් කරලා තියෙද කියලා. සරසි ගිහිල්ලා නැහැ. එතකොට තව කවුරු හරි වට එහෙම ගමන් කරපු අය ඉන්නවද මෙතන? පොඩ්ඩක් අත උස්සලා මට කියන්න. කවුරු හරි සූර්යයා වටා ගමන් කරා ඔය කියන විදියට? නෑ මෙතන ඉන්න කවුරුවත් ගමන් කරලා නැහැ. ඒකනේ කියන්නේ. හරිද? දැන් අලුත් අවුරුද්දකුත් ගෙවුණා. ඒත් ගමන් කරා කියලා එහෙම නැහැ. දන්නේ නැහැ. ඇහුන්නේ. 10ක්? ඔව්. හරි. මොකද 10ක් උනේ කොහමද එහෙනම්? සර් අවුරුද්දකට එකවරක් යන හින්දා අපිට අවුරුදු 10 හින්දා 10යි. දැක්ක ඇහුනද හැමෝටම කතාව? අවුරුද්දක් ඉවර වෙනවයි කියන්නේ දිනුල් මේ පෘථුවිය මේ අපි ඉන්න බෝලේ වගේ තියෙන්නේ නේද? ලෝක ගෝලය කැරකෙවෙනවා සූර්යයා වටා එක වටයක්. අවුරුදු දවස් 365ක් ඇතුළත සූර්යයා වටා එක වටයක් යනවා. ඔයා දන්නේ නැහැ. ඔයා දන්නවනේ කැරකෙවිලා හැදෙනවනේ. තේරුණාද? ඔයාලා දන්නේ නැහැ. අවුරුද්දක් වයසට යනවයි කියලා කියන්නේ ඒක සූර්යයා වටේ එක වටයක් ගිහිල්ලා එනවා. අවුරුද්දක් කියන්නේ. එහෙනම් දැන් ඔයාට අවුරුදු 10යි නම් ඔයා වට 10ක් ගිහිල්ලා. තේරුණාද? එතකොට හිතන්නකෝ බලන්න එහෙනම් අවුරුදු 80ක් කෙනෙක් වට 80ක් ගිහිල්ලා. නේ? වට 80ක් යනවා. දැන් මෙයා එහෙනම් මොකද මේ කියන්නේ? 2005යි එක දින ශ්‍රී ලංකාවේ උපත ලැබුවා අය 2016 6යි එක වෙනකොට ඔන්න බලන්නකෝ. 5යි 1 6යි 1. ඒ කියන්නේ හරියටම අවුරුද්දෙන් අවුරුද්ද ගණන් කරා නම් හරියටම අවුරුද්දක් සෙට් වෙනවා. ඒ කියන්නේ 2005යි එකේ ඉඳලා 2001 5යි එක වෙනකොට හරිද? එක වටයක් ගිහිල්ලා. තේරුණාද? මේ තව මාසෙකුත් වැඩියෙන් දීලා තියෙන වෙන කතන්දරයක් තියෙන. ඒක අපිට වැඩක්ම නැහැ. කොහොම වුණත් ඔයා දැනගන්නකෝ අවුරුද්දක් කියලා කියන්නේ පෘථුවිය සූර්යයා වටා එක වටයක් යනවායි කියන කතාව. එහෙනම් 2000 ඉඳලා 2001 වෙනකොට එක වටයයි 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 අවුරුදු 16ක් ගිහිල්ලා තියෙනවා 2016 වෙනකොට අවුරුදු 16ක් ගෙවිලා කියලා කියන්නේ මෙයා වට 16ක් ගිහිල්ලා. හරි. ආය අලුතෙන් කියන්න ඕන දේවල් නෙමෙයි පරිසරය ඉගෙන ගන්නකොට ඔයාට කියලා දීපු ඒවා නේද? පරිසරය 4 වසරේ පරිසරය. හරි පොළොවහස පාඩම. ඒ වගේ එකක් නෙමෙයි. හදන්න දේවල් තිබ්බද? නැහැ. එක දෙයයි දැනගන්න තිබ්බේ මොකද්ද? අවුරුද්දක් කියලා කියන්නේ පෘථුවිය සූර්යයා වටේ එක රවුමක් යනවායි කියන කතාව. ඔච්චරයි. පෘථුවිය තමයි අපි ඉන්නේ. හරිනේ? යන්න ඊළඟ එකට. එතකොට තව දෙයක් කියනවා දැන් මේ එකම. මම එක දවසකුත් කිව්වා. ශිෂ්‍යත්ව විභාගයේදී ගණන් හදන්න නෙමෙයි තියෙන්නේ. මේව ගණන්ද? හරිද? ගණන් නෙමෙයි මේවා. මේව ගණන් හදන ගණන් දන්නේ නැති මිනිස්සුත් මේ මොනවද බුද්ධි පරීක්ෂණනේ. බුද්ධිය තියෙන කට්ටිය මේව කරන්න පුළුවන්. හරි ඒකේ හරි ලේසි දෙයක් හිතන්න විතරයි නිතියේ. ආස හිතෙන්න ඕන. හරි. ඊළඟට අහනවා මෙහෙම කතාවක්. රජයේ පාසලක පළමු වාර පරීක්ෂණය ආරම්භ වූයේ මාර්තු 18 වැනි බ්‍රහස්පතින්දාය. පළමු වාර පරීක්ෂණය ආරම්භ වූයේ මාර්තු 18 වැනි බ්‍රහස්පතින්දාය. මාර්තු 23 වෙනිදා ප්‍රසිද්ධ නිවාඩු දිනයකි. 23 ප්‍රසිද්ධ නිවාඩු දිනය. වාර පරීක්ෂණයේ දින 6ක් පැවැත්වුණි. වාර පරීක්ෂණයේ අවසන් වූ දවස කවදාද? දැන් පුතේ මේව කියවගෙන යනකොට මේ ගානේ තියෙන හරිම වැදගත් වචන තියෙන්නේ. හරිම වැදගත් මේ ගානට අදාළ මේ ගානේ උත්තරේ හොයා ගන්න ඕන මේකේ වැදගත්ම වචනය තමයි රජයේ පාසල කියන එක. තේරුණාද? රජයේ පාසල කියන එක තමයි වැදගත්ම වචනේ. හරි? රජයේ පාසලක් කියන්නේ අපි දන්නවා ඉස්කෝලේ තියෙන්නේ සතියේ දවස් 5නේ. ඉස්කෝලේ තියෙන්නේ සතියේ දවස් 5ක් තියෙනවා. සමුදාංගරුවත් බදා බ්‍රහස්පති සිකුරාදා. ওই දවස් 5 තමයි ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් වාර පරීක්ෂණේ තියෙන්නේ දින 6ක් තමයි. එක දිගට දින 6ක් වාර පරීක්ෂණේ පවත්වනවා. වාර පරීක්ෂණේ අවසන් වූ දවස කවද්ද කියලා නේ අහන්නේ. අපිට අංකාල ලියමු මෙහෙම. වාර පරීක්ෂණේ තියෙන්න ඕනේ එහෙනම් පටන් ගන්නේ 18 වෙනි බ්‍රහස්පතින්දා නම් ඔන්න බ්‍රහස්පතින්දා වාර පරීක්ෂණේ තිබුණා. ඒ තමයි 18 වෙනිදා. 18 වෙනිදා. හරි. ඒ වගේමයි සිකුරාදාත් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ නේ. සිකුරාදාත් ඉස්කෝලේ තියෙන දවසක්. ඒ කියන්නේ 19 වෙනිදාත් වාර පරීක්ෂණේ තිබිලා. හැබැයි ඊළඟට එන්නේ සෙනසුරාදා ඉරිදා රජයේ පාසලක් නිසා 20 වෙනිදා වාර පරීක්ෂණේ තියන්නේ නැහැ සෙනසුරාදා 21 ඉරිදා වාර පරීක්ෂණේ තියන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා සඳුදා දෙන්නේ 22 ප්‍රශ්නයක් නැහැ ගානේ මොකුත් කියලා නැහැ කතාවක්.
22ත් වාර පරීක්ෂණේ තියෙනවා. හැබැයි 23 කියන්නේ රජයේ නිවාඩු දිනයක්. ඒ තමයි අඟහරුවාදා. එදාට වාර පරීක්ෂණේ තියන්නේ නැත. ඔන්න ඔතන තමයි වරදින්න පුළුවන් තැන. අඟහරුවාද 23 මේ කියලා තියෙන්නේ 23 වෙනිදා ප්‍රසිද්ධ නිවාඩු දිනයක්. ඉතින් වාර පරීක්ෂණේ තියන්න විදියක් නැහැ. ඉස්කෝලේ නිවාඩු. දවස් 6ක්ම තියෙනවනේ. දැනටමත් තියලා තියෙන්නේ 1යි 2යි 3යි. අඟහරුවාද ඊළඟට තියෙන්නේ බදාද 24 24 වෙනිදාත් කිසි ප්‍රශ්නයක් නැහැ වාර පරීක්ෂණේ තියෙනවා. හරි තියෙන්නේ තාම 4යි පේනවද? ලිව්වහම ටක් ගාලා පේන දවස් 4යි තාම තිබිලා තියෙන්නේ. 25 නැවතත් එන්නේ බ්‍රහස්පතින්දා වාර පරීක්ෂණේ තියන්න වෙනවා. ඇයි දවස් 1යි 2යි 3යි 4යි 5යි දවස් 6ක් එක දිගට තිබුණේ 26 වෙනිදායින් දවස් 6 ඉවරයි. 26 වෙනිදායින් දවස් 6 ඉවරයි. අහන්නේ වාර පරීක්ෂණය අවසන් වූ දවස කවදාද? මෙන්න මේ 26 වෙනිදායි කියලා එන්නේ දවස මොකද්ද? සිකුරාදා. එහෙනම් සිකුරාදායින් වාර පරීක්ෂණ ඉවරයි කියලා ඉර ගහන්නයි තිබුණේ. හරිද? ගණන්ද? අපිට කියන්නේ මේව ගණන්ද? නේ? ගණන් හදන්න බැරුව ඇති. ඉතින් ගණන් හදන්න ඇත්තේ නෑ මේ පේපරේ. හරිද? මේ තේරුම් ලියලා තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ඔයාලට කියවන්න පුළුවන්, ලියන්න පුළුවන්. කියපු දේ මේ ලියලා මම පෙන්නනවා. ඔයාලටත් ඔය වැඩේම කරන්න ඕනේ. කරන්න පුළුවන් වෙන්න ඕනේ දැන්. හරිද? අවුරුදු කෑවට පස්සේ මේව පුළුවන් වෙන්න ඕනේ. උත්සාහ කරන්නේ නැත්නම් බෑ. කීයටවත් බෑ. රයිට් යනවා අපි ඊළඟ එකට. ඊළඟ එකෙන් අහනවා ඊළඟ එකේ 7 වෙනි ප්‍රශ්නේ විදියට දීපු එක මම කිව්වා හදන්න එපා කියලා. ඇයි? ඒකේ කොටසක් අඩුයි 7 වෙනි ප්‍රශ්නේ කපලා දාන්න කියලාත් කිව්වා. හරිද? ප්‍රශ්නෙත් එක්කම මැකුණා. හරි. ඒකත් හරි. එතකොට හත්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අටවෙනි ප්‍රශ්නේ. හරිද? හත්වෙනි ප්‍රශ්නේ අපි කරන්නේ නැහැ කියලානේ කියන්නේ. හරි. අටවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ තියෙන මේ මොකද්ද මේක? කාලසටහනක් වගේ ගන්නෙ. පුවරුවක්නේ. දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයේ සෙනසුරාදා හැර සතියේ සෑම දිනකම පෙරවරු 9 එහෙම විස්තරේ තියෙනවා බෙහෙත් දෙන වෙලාව. හරිද? ප්‍රතිකාර කරනු ලැබෙන වෙලාවල් තියෙන්නේ. දැන් අපෙන් අහනවා දැන්වීම් పూర్වයේ සඳහන් තොරතුරු අනුව පහතදී ඇති කුමන ප්‍රකාශය නිවැරදිද කියලා යහන. පළවෙනි ප්‍රකාශය කියන වෛද්‍ය මධ්‍යස්ථානයේදී රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි වේ. නේවාසික කියන්නේ ගිහිල්ලා නැවතිලා ඉඳන් බෙහෙත් ගන්න පුළුවන් කියලා කියන්නේ. දෙවෙනි එකෙන් කියන වෛද්‍යවරයා බෝවන රෝග සඳහා පමණක් ප්‍රතිකාර කරයි. මේ කියවලා කල්පනා කරන්න මේකේ. බෝවන රෝග සඳහා විතරක් කියලා කොහේ කොහේ හරි තියෙයිද? රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර කරන්න මේකේ කොහේ හරි තියෙයිද කතාවක්. තුන්වෙනි කියනවා වෛද්‍යවරයා ඖෂධ සඳහා ශාකමය ද්‍රව්‍ය බහුලව භාවිතා කරයි. එහෙම තියෙද ගස් වල කෑලි ගන්නවද මොනවා හරි එහෙම එකක් තියෙද. කොහොම කල්පනා කළා ওই තුනේ එකක් කොහොම හරි නිවැරදි. ඔච්චරයි තොරතුරු තියෙන්නේ නිවැරදි ප්‍රකාශය මොකද්ද කියලා අපෙන් අහන්න. දැන් කල්පනා කරන්න බලන්න දිනුල් මොකද්ද උත්තරේ? අර තොරතුරු ටික අනුව නිවැරදි ප්‍රකාශය මොකද්ද කියලා ඔයා නිකන් හරි කියන්නකෝ බලන්න කමක් නැහැ. ඔක නිවැරදි වෙන්න පුළුවන් ඈ? එක අනේ යා කියන්නේ එක. හේතුවක් තියෙද ඇයි ඔයා එක කිව්වේ? මොකක් වුණත් එකද එහෙමද? හේතුවක් තියෙනවා එක තෝරගන්න. එක කියන්නේ මොකද්ද? වෛද්‍ය මධ්‍යස්ථානයේදී රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි වේ. මෙන්න මේ විස්තර මේ ඔය දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයේ සෙනසුරාදා හැර සතිය සෑම දිනකම 9 සිට 5 දක්වා 2 සිට 5 දක්වා ප්‍රතිකාර කරනු ලැබී කියන විස්තරයට අනුව එයා කියනවා මේකේ ගිහිලා නැවතිලින් ඉඳන් බෙහෙත් ගන්න පුළුවන් කියලා එයා තීරණයක් ගත්තා. මොකක් හරි හේතුවක් නැහැ නිකන් කිව්වේ. ඈ? ඔය එයා නිකන් හිතලා තියෙන්නේ. මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. ඔයා එක තෝරගන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. ඇයි ඔයා එක තෝරගන්නේ කියලා මට කියන්න ඕන. කො බලන්න. මිනද මොකද කියන්නේ? මිනද. මොකක්ද උත්තරේ වෙන්නේ? ද එයාත් කියන්නේ ඒකනේ. නැවතිලා ගන්න. කොහෙවත් නැහැනේ කොහෙ නැවතිලා ඉඳගෙන ඇඳන් තියෙනවා හරි, කාමර තියෙනවා හරි, එහෙම කතාවක් නැහැ. ඒගොල්ලෝ එක තෝරගන්නේ. ඒ කියන්නේ බෙහෙත් දෙන හැමතැනම නැවතිලා ඉඳන් බෙහෙත් ගන්න පුළුවන් කියලාද ඔයා හිතන්නේ? එහෙම බෑ. හැමතැනම එහෙම නැවතිලා ඉඳන් බෙහෙත් ගන්න බෑ. සමහර තැන් විතරයි තියෙන්නේ නැවතිලා ඉඳගෙන බෙහෙත් ගන්න පුළුවන්. හරි? එතකොට මාර ප්‍රශ්නයක් නේ. නේද? මොකද්ද කොහොමද මේකට උත්තරේ හොයන්නේ? සෙනුලි අකේන්යා මොකද හිතන්නේ?
මොකද උත්තරේ? 3. ඇයි ඒ 3 කියලා කියන්නේ? දැන් 3 කියලා කියන්නේ මොකක් හරි වාට හේතුවක් තියෙන්න බෑ. ඇයි වා නිකන් එහෙම 3 කියලාම කියන්නේ? එහෙම හේතුවක් නැහැනේ. සර් මම කියන්නද? කියන්න බෑ මොකද හේතුව? සර් 3 එක මේ දේශීය වෛද්‍යවරයෙක් මේ. දේශීය වෛද්‍යවරයෙක් කියන කතාව ඔයා එහෙනම් දැනගෙන ඉන්න ඕනේ. දේශීය වෛද්‍යවරයෙක් කියන්නේ මේ අපි දන්නවනේ නේද? ගස් කොළන් වලින් ගන්නා දේවල් වලින් තමයි වැඩිපුර බේත් හදන්නේ. ආයුර්වේද කියන්නේ මේ එහෙම කතාවක්. මේ පූර්වයේ පැහැදිලිවම තියෙන මාතෘකාව දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය. ඒ දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය කියලා එතන ලියපු හින්දා තමයි මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. ඇයි? දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයේ වැඩිපුර බේත් හදන්නේ ශාකමය ද්‍රව්‍ය වලින්. ඔන්න ගැටලු. හරි දැන් ඉතින් බලන්නකෝ කල්පනා කරලා බලන්නකෝ. හරිද? ඉතින් මේක ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරි? බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් නම් ඔන්න හරි බෙහෙත් පෙති තමයි දෙන්නේ. මේකේ පෙතිත් දෙන්නේ නැති සමහර. හැබැයි වැඩිපුර තියෙන්නේ තෙල්. ඊට පස්සේ මොන හරි කොළ වර්ග වලින් හදපු දෙයකින් මොන හරි දෙයක් ගැට ගහලා තියන. ඔය වගේ ඒවා තමයි තියෙන්නේ. දේශීය වෛද්‍ය මධ්‍යස්ථාන. ඒක නිසා පුති තුන්වෙනි උත්තරේ තමයි තෝරගන්නේ. ඔන්න 3 උත්තරේ නිවැරදි තෝරගන්නපු අය. ඊළඟ ප්‍රශ්නේ බලන්න. වැදගත් ප්‍රශ්නයක් මේක නා. නිවසක රූපවාහිනිය පස්වරු 1 සිට පස්වරු 3:15 දක්වාද පරිගණකයේ පස්වරු 2:15 සිට පස්වරු 3:30 දක්වාද විදුලි පංකාව පස්වරු 2:30 සිට පස්වරු 3:45 දක්වාද ක්‍රියාත්මක වුණි. විදුලි උපකරණ තුනම එකවර ක්‍රියාත්මක වූ කාලය කොපමණද? කාලය මිනිත්තු 45යි, කාලය පැය 1යි, කාලය පැය 1යි මිනිත්තු 15යි. හරිද? ඔය උත්තර තුන. දැන් ප්‍රශ්නේ කියවුවාම නම් නිකන් මොකද්ද? මෙච්චර අමාරුයි අපිට හදන්න පුළුවන්ද? අමාරුයි. ඔහොම හිතෙන කට්ටිය ඇති. හැබැයි ඇත්තටම මම ගානේ තියෙන දේ මට තේරෙන විදිහට මම ලියන්නම්. ඔයාටත් මේක ලියා ගන්න පුළුවන්. ලිව්වට පස්සේ ඇත්තටම මේක ඇති දෙයක් නෑ කියලා ඔයාට තේරුනේ නැත්නම් මම ආයි ගැටලු කියලා දෙන්නේ නෑ. ඒ තරම් සරල දෙයක් මේ අහලා තියෙන්නේ. හරිද? ගානේ කියවම අමාරුයි තමයි. ඇයි? මේක අපිට පාටලවල දෙන්නේ මේ තේරුම් ගන්න පුළුවන් විදිහට ගණන් දෙන්නේ නෑනේ. අපි තේරුම් ගන්න ඕන කොහොම හරි මෙයා කියන දේ අපිට තේරෙන දේ අපි තේරුම් ගන්නවා. මෙන්න බලන්නකෝ කතාව. රූපවාහිනියේ තියෙනවා, පරිගණකයේ තියෙනවා, විදුලි පංකාවේ තියෙනවා, උපකරණ තුනක් තියෙනවා. මම ওই උපකරණ තුන ලියා ගන්නවා මෙහෙම. උපකරණ තුන මට පහසු විදියට රූපවාහිනිය ඔන්න මම ලිව්ව ඊගාට මොකද තියෙන්නේ? පරිගණකයේ ලිව්ව මෙන්න පරිගණකයේ. විදුලි පංකාව ඔන්න මම විදුලි පංකාව. ඔන්න උපකරණ තුන. මේ උපකරණ තුන කියනවා මෙහෙම. රූපවාහිනියේ පස්වරු 1 ඉඳලා 3:15 දක්වාද මේ තමයි ක්‍රියාත්මක වෙන වෙලාව. පටන් ගන්න වෙලාවක් තියෙනවා අවසන් කරන වෙලාවක් තියෙනවා. හරිනේ? රූපවාහිනියේ පස්වරු 1 සිට පස්වරු 3:15 දක්වාද 1 සිට 3:15 දක්වා. ඔන්න ඔය කාලය තුල තමයි රූපවාහිනිය ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ඕෆ් කරනවා. 3:15ට ඕෆ් කරනවා කියලා මේ කියන්නේ. හරි? පරිගණකයේ පස්වරු 2:15 සිට ඔන්න පරිගණකයේ පටන් ගන්නේ 2:15ට. පරිගණකයේ ඕෆ් කරනවා 3:30ට. හරි 3:30 දක්වාද කියලා නේද? 3:30ට ඕෆ් කරනවා. ඒ වගේම විදුලි විදුලි පංකාව පස්වරු 2:30ට පටන් අරගෙන අවසන් කරනවා 3:45ට. හරි. ඔන්න අවසන් කරන වෙලාවල් තුන. මෙන්න පටන් ගන්න වෙලාවල් තුන. දැන් මේක ලිව්වට පස්සේ ඕන මිනිස්සෙකුට තේරෙනවා එක වෙනකොට රූපවාහිනිය ක්‍රියාත්මක වුණාට එක වෙද්දි පරිගණකයේ ඕෆ් වෙලා. ඇයි? පටන් ගන්න 2:15. හරිනේ පටන් ගන්න වෙලාවනේ. පට විතරයි ලිව්වේ. හරිද? මට තේරෙන්නේ ඕච්චරයි. ප විතරක් වෙන්න පුළුවන්, ආ විතරක් වෙන්න පුළුවන් ඔයා ලියන එකේ. කටු වැඩි. කටු වැඩි එක එක්කෙනාට වෙනස්. අනිත් එක තමයි දැන් මම මේකේ මෙහෙම ඉරි ටිකක් ගැහුවොත් එහෙම නියම වගුවක් වෙන්නේ. ඕ. මේ පැත්තේ උපකරණ, මේ පැත්තේ ආරම්භක වෙලා, මේ පැත්තේ අවසන් කරන. හරි මම වගුවක් කියලා හිතලා ලිව්වෙත් නෑ. දැක්කද? හරි මේ එක උපකරණෙත් ඔයාලට ඕන වෙන් කරගන්න පුළුවන්. මේමත් ඉරක් ගැහුවා නම් ඔය වගුවක් නේ ලියලා තියෙන්නේ. තේරුණාද? ඔය අපි ඒක තමයි මේ අපි තොරතුරු අපි තේරුම් ගන්න විදිය. හරි. රූපවාහිනිය පටන් ගත්තට අනිත් දෙකම පටන් අරන් නැහැ. ඒක නිසා අපි දන්නවා එක වෙද්දි කීයටවත් මේ උපකරණ තුනම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 2:15 වෙද්දි 2:15ට පරිගණකය ඔන් කරාට අපි දන්නවා මොකද විදුලි පංකාව 2:30ට ඔන් කරා. ඒ කියන්නේ
2.15 වෙද්දිත් මේ උපකරණ තුනම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි 2.15 වෙද්දි රූප වාහිනිය ක්‍රියාත්මකයි. ඇයි? ඒක කලින්ම ඔන් කරලා නේ තියෙන්නේ. තේරෙනවද? එහෙනම් අපි දන්නවා මේ උපකරණ තුනම ඔන් වෙන්නේ කීයටද? 2:30ට. හරිද? 2:30ට පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම දැන් අවසන් කරන වෙලාවත් බලන්නකෝ. ඉස්සෙල්ලාම අවසන් කරන්නේ කවුද? රූපවාහිනියනේ. 3:15 3:30 3:45. ඉස්සෙල්ලාම අවසන් කරන්නේ 3:15ට රූපවාහිනිය නා. රූපවාහිනිය ඕෆ් කරාට පස්සේ උපකරණ තුනම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි? රූපවාහිනිය ඕෆ්. 3:15ට ඒක ඕෆ් කරලා දානවා කියලා නෙමෙයි කියන්නේ. මේ අවසන් කරන වෙලාව. එහෙනම් 3:15 වෙනකම්ම උපකරණ තුනම ක්‍රියාත්මකයි. 2:30 වෙනකොට උපකරණ තුනම ඔන් වෙලා තියෙන්නේ. 3:15ට රූපවාහිනිය ඕෆ් කරනවා නම් එතනින් පස්සේ ආයිමත් උපකරණ තුනම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ දෙක කොහොමද ක්‍රියාත්මකයි? 3:45 වෙනකන් විදුලි පංකාවක් 3:30 වෙනකන් පරිගණකයක්. හරිද? වෙන්න පුළුවන් දෙයක් නේද මේ තියෙන්නේ? දැන් ඔයාලට හොයන්න තියෙන්නේ මොකද්ද? තුනම පටන් ගන්නේ 2:30ට. තුනෙන් එකක් අවසන් වෙනවා 3:15ට. ඒ වෙනකම් මේ තුනම ක්‍රියාත්මකයි. පුතාට හොයන්න තියෙන්නේ 2:30 ඉඳලා 3:15 වෙනකම් කොච්චර වෙලාවක්ද තියෙන්නේ කියලා. ඉතින් 2:30 ඉඳලා 3:15 වෙනකම් කොච්චර වෙලාවක් තියෙද කියලා හොයන්න එච්චර ලොකු දෙයක් නෙවෙයි. 2:30 ඉඳලා 3 වෙනකම් තියෙන්නේ මිනිත්තු 30යි. හරිද? 2:30 පැය භාගයක් ගියාම නේ 3 වෙන්නේ. 3 ඉඳලා 3:15ට මිනිත්තු 15ක් ගියාම තවත් මිනිත්තු 15යි තියෙන්නේ. ඒ කියන්නේ මිනිත්තු 30යි මිනිත්තු 15යි එකතු කරගන්න පුළුවන්. හරිද? මේවා මේ මොනවද ආයේ? හරිද? මිනිත්තු 30යි මිනිත්තු 15 එකතු වෙන මිනිත්තු 45යි. ඔන්න මිනිත්තු 45යි කියන පළවෙනි උත්තරේ තියෙනවා. ඔයා තෝරගෙන තියෙන ඕන පළවෙනි උත්තරේ. එතකොට දැන් ආස හිතෙනවා ඇති මේවුවද ගණන්. හරිද? ඒක තමයි කලින්ම කිව්වේ හදන්නේ කියලා. හරි. හදපු නැති එකට පන්ති ඉවරනකම් ඉතින් මම මොන හරි කියයි. මොකද හේතුව මට දුකයි. මම මහන්සියලා දීපු එකක් කරලා නැහැ කියන්නේ. අපරාධයි. රයිට්. ඊළඟ එක බලන්න. ළමයෙකු වයස අවුරුදු 10 හා 16 වන විට ප්‍රසිද්ධ විභාග දෙකකට ඉදිරිපත් විය යුතුය. 10 දී අවුරුදු 10 දී එකක් ලියන්න වෙනවා. අවුරුදු 16 දී තව එකක් ලියන්න වෙනවා. හැබැයි ඔයා කරන වැඩේම තමයි නේද? ඈ 10 දී ශිෂ්‍යත්වයේ තව 6ක් ගියාට පස්සේ සාමාන්‍ය පෙළේ කතාව තියෙන්නේ. එතකොට ගීතානි නිලානිට වඩා අවුරුදු 5කින් වැඩිමහල්. දැන් මේ කතාව හොඳට තේරුම් ගන්න ඕන. ගීතානි නිලානිට වඩා අවුරුදු 5ක් වැඩිමහල්. ඒ කියන්නේ නිලානි තමයි කලින් ලියන්නේ. හරිද? ගීතානි නිලානිට වඩා අවුරුදු 5ක් වැඩිමහල්. ගීතානි තමයි එහෙන අක්කා. හරි අන්න එහෙම තේරුම් ගන්න. කියවල තේරුම් ගන්න. රයිට්. ගීතානි පළවෙනි විභාගයට ඉදිරිපත් වන්නේ 2017 දී. දැන් ඒ කියනකොටම ඔයාලට තේරෙන්නේ නැහැ. ගීතානි පළවෙනි විභාගයට ඉදිරිපත් වෙන්නේ 2017 දී නම් 2017 වෙනකොට ගීතානිට අවුරුදු කීයද? හරිද? ගාණි තියෙනවනේ කතාව. 2017 දී පළවෙනි විභාගයට ගීතානි ලියනවා නම් 2017 වෙනකොට ගීතානිට වයස කීයද? නේ? ආවනේ උත්තරේ. ඇත්තරම නෙතුල පන්සිලු කීයද එතකොට? 2017 වෙනකොට ගීතානිට වයස කීයද? සෙනුලි මොකද කියන්නේ? සෙනුලි 2017 වෙනකොට ගීතානි පළවෙනි විභාගයට ඉදිරිපත් වෙනවා නම් ගීතානිට වයස කීයද 2017 වෙද්දි? රුසිරු මොකද කියන්නේ? තගල මයික් ඔන් කරා. ඉතින් නම් කියන කට්ටිය මයික් ඔන් කරන්නේ නැහැ. සෙනුලි මයික් එක ඔන් කරන්න තියා හිතුවේවත් නැහැ. රුසිරු ඔන් කරනවද නැද්ද කියලා හිතලා දැන් ඔන් කරනවා. හරිද? මං අහන්නේ මම මේ මෙච්චර වෙල ඔයත් එක්ක මේ ගානත් එක්ක කතා කරලා ගාන කතා කරනකොට මේ ඔයාට කියවුව දෙයක් මං කියවුව දෙයක්මයි මේ අහන්නේ. ගීතානි පළවෙනි විභාගයට ඉදිරිපත් වෙනවා නම් 2017 දී ගීතානිගේ වයස කීයද වෙන්න ඕන? 5යි සර්. අවුරුදු 5යි. හයිය කියනවා හයි 10යි. ඉතින් ගානේ කියන දෙයක් නේ මම මේ අහන්නේ. ඕගොල්ලෝ දැන් මේ ඇයි දන්නවද මම ඔහොම ප්‍රශ්නයක් ඇහුවේ? මේ පන්තියේ ඉන්න මෙලෝඩියක් තේරුම් අරගෙන නෙමෙයි ඔය ඉන්නේ. අහගෙන නෙමෙයි ඉන්නේ. හරිද? වෙන ලෝකවල වල ඉන්න කට්ටිය. එතකොට කොහොමද තේරෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න හොඳට දැන් මේ ඉගෙන ගන්න ඕනේ කියලා උවමනාවෙන් අහන් ඉන්නකෝ. එතකොට තමයි තේරෙන්නේ. එහෙම නැතුව තේරෙන්නේ නැහැ. හරිද? මේකේ තියෙනවා අවුරුදු 10 දී අවුරුදු 16ක් වනකොටයි ප්‍රසිද්ධ විභාග දෙකකට ඉදිරිපත් වෙනවා ළමයි. ගීතානි නිලන්ට වඩා අවුරුදු 5කින් වැඩි. ඒක වැඩක් නෑ කියනකො වැඩිමල් හරි. ගීතානි පළවෙනි විභාගෙට ඉදිරිපත් වෙන්නේ 2017 දී.
2017 වෙනකොට එහෙනම් පළවෙනි විභාගයට ඉදිරිපත් වෙනවා නම් 2017 වෙනකොට ගීතානිට අවුරුදු 10ක් වෙන්න එපා. ඇයි? පළවෙනි විභාගයේ අවුරුදු 10න් තමයි ඉදිරිපත් වෙන්නේ. මේ කියනවා අවුරුදු 10 හා 16 වෙන විට ප්‍රසිද්ධ විභාග දෙකකට ඉදිරිපත් වෙනවා. හරිනේ. එහෙනම් ඔන්න දැන් අපි හොයාගත්තා 2017 වෙනකොට තමයි ගීතානිගේ වයස අවුරුදු 10ක් වෙන්නේ. ඔන්න ඕක තමයි කියවලා තේරුම් ගන්න අවබෝධ කරගන්න තියෙන්නේ. හරිද? ඊළඟට නිලානි දෙවෙනි විභාගයට ඉදිරිපත් විය යුතු වර්ෂය කුමක්ද කියලා අපෙන් අහනවා. ඒක ඔක්කොම හොයන්න කලින් අරක තේරුම් අරන් ඉන්න ඕන. මොකද්ද? 2017 දී තමයි කාටද ගීතානි පළමු විභාගයට ඉදිරිපත් වෙන්නේ. මේ ඉන්නේ ගීතානි. right 2017 දී ගීතානි 2017 දී ගීතානි අවුරුදු 10ක් වෙන නිසා පළවෙනි විභාගෙට ඉදිරිපත් වෙනවා. right ඔය තමයි ගීතානිගේ කතාව ගානේ තිබ්බ එක මම ඔය ලිව්වේ. ගාන කියවල තේරුම් ගත්තා ගීතානි පළවෙනි විභාගෙට ඉදිරිපත් වෙන්නේ 2017 කියලා තියෙනවා. අපි දන්නවා පළවෙනි විභාගෙට ඉදිරිපත් වෙන්න ඕන වයස අවුරුදු 10 දී. ඕක හරි. ඊළඟට දැන් හදිසියෙන් හරි ඔයගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ගීතානි දෙවෙනි විභාගෙට ඉදිරිපත් වෙන්නේ මොන අවුරුද්දේද කියලා. තංගල උත්තරේ හදාගන්න පුළුවන් වෙන්නේ නැපේ දැන්. තංගල කියන බලන්න අපි කවු සසිරු. සසිරු අපේ උදය පල්ලේ කුඹුර දැන් හරි 2023 ඔව් කොහොමද හදාගත්තේ ටක් ගාලා 2017ට අවුරුදු 6ක් එකතු කරලා 14 ඔව් ඉතින් හරිනේ පුතේ අපි දන්නවනේ 2017ට අවුරුදු 6ක් එකතු කරන්නේ ඇයි දන්නවද ගීතානිට අවුරුදු 16ක් වෙනකොටනේ කියන්නේ ගීතානිට අවුරුදු 16ක් වෙන්න නම් මේ 10 ඉඳලා අවුරුදු 6ක්ම වයසට යන්න ඕන 10යි 6යිනේ 16 වෙන්නේ එහෙනම් ඉතින් අපි දන්නවා 2017 ඉඳලත් අවුරුදු 6ක් එකතු වෙන්න ඕන 23ක් තියෙන්නේ 2023 දී තමයි ගීතානි දෙවෙනි විභාගෙට ලියන්නේ වැඩක් නෑ ඒක නෙමෙයි අහලා තියෙන්නේ ඒක නෙමෙයි අහලා තියෙන්නේ. අහලා තියෙන්නේ නිලානි දෙවෙනි විභාගයට ඉදිරිපත් විය යුතු වර්ෂය. තාම නිලානි පැත්ත අපි බැලුවේවත් නැහැ. දැන් ඔන්න බලන්න හිමිට නිලානි. දැන් මේ ගානේ කියලා තියෙනවනේ මෙහෙම කතාවක්. මොකද්ද? ගීතානි නිලානිට වඩා අවුරුදු 5කින් වැඩිමල් කියලා. හරිද? ගීතානි නිලානිට වඩා අවුරුදු 5කින් වැඩිමල්. එහෙනම් ගීතානි නිලානිට වඩා අවුරුදු 5ක් වැඩිමල් කියනකොට ඔයාට එන්නේ පැය අදහසක්. ගීතානිට 10ක් වෙනකොට නිලානිට වෙන්න ඕන කීයක්ද? මෙයා අවුරුදු 5ක්ම වැඩි වෙන්න නම් මෙයාට අවුරුදු 5ක් වෙන්න එපා. 5යි 5යිනේ 10 වෙන්නේ. නේ? ගීතානි නිලානිට වඩා අවුරුදු 5ක් වැඩිමල්. එතකොට තමයි 10 වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා නිලානිට අවුරුදු 5යි වෙන්න ඕන. අන්න නිකම්ම ඇවිල්ලා තියෙන්නේ. නිලානිට අවුරුදු 5යි 2017 වෙද්දි. හරිද? නිකම්ම මේ ලියවිලා තියෙන්නේ. ගීතානිට 10ක් වෙනකොට නිලානිට අවුරුදු 5යි. ඒ කියන්නේ 2017 දී නිලානිට අවුරුදු 5යි වෙලා තියෙන්නේ. විභාග ලියනවද? නෑ. හැබැයි තව අවුරුදු 5කින් මෙයා ලියනවා. ඇයි? අවුරුදු 10ක් වෙනවනේ. 2017 ඉඳලා තව අවුරුදු 5ක් ගියාම මෙයාගේ පළවෙනි විභාගය ලියනවා. ඕන නිකන් හදමු. 2017 ඉඳලා අවුරුදු 5ක් යන කියන්නේ එයාට මෙයාට 10ක් වෙන්න එපා. 2017 ඉඳලා අවුරුදු 5ක් කියලා ගණන් කරගන්න. 17 ඉඳලා එකක් ගියාම 18, 19, 20, 21, 22. මෙහාගේ පළවෙනි විභාගය ලියන්නේ 2022 දී. 17යි 5යි 22යි. හරිනේ? 2022 දී තමයි මෙයාගේ පළවෙනි විභාගය ලියන්නේ. හැබැයි ඉතින් අහන්නේ පළවෙනි විභාගය නෙමෙයි. නිලානි දෙවෙනි විභාගයට ඉදිරිපත් විය යුතු වර්ෂයයි අහන්නේ. අවුරුදු 10 දී නෙමෙයි දෙවෙනි විභාගය ලියන්නේ. අවුරුදු කීයේදීද? 16 දී. ඒ කියන්නේ පුතේ 2022 වෙනකොට 10ක් වුණා. තව අවුරුදු 6ක් ඉන්නේ පැය 16ක් වෙන්නේ. ඒ කියන්නේ 10ට 6ක් එකතු වුණාම තමයි අවුරුදු 16 වෙන්නේ. එනේ ඉතින් අවුරුදු 16 වෙනවා කියන්නේ මේ එකතු වෙච්ච අවුරුදු 6 මේ 2022ට එකතු කරගත්තා නම් ඒත් වැඩි ඉවරයි. 2022යි 6යි 2028 දී මේ මිනිස්සය දෙවෙනි විභාගෙට ලියනවායි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද කියන්නේ? හරිද? දැන් ඉතින් මෙහෙමයි. දැන් අහගෙන හිටපු කට්ටිය උවමනාවෙන් මොකද්ද මේ ලියන්නේ මොකද්ද මේ කියන්නේ කියන බොහෝම කල්පනාවෙන් අහගෙන හිටපු කට්ටියට තේරෙනවා. කඩින් කඩ අනේ බෑ. මට තේරෙන්නේ නැහැ. මට නම් ඔය අවුරුදු තේරෙන්නේ නැහැ කී හිත ඉඳපු කට්ටියට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. කලින් ගාන හදන්න උත්සාහ කරපු කට්ටියට පටස් ගාලා තේරෙනවා. හරිද? එහෙම වෙනස තියෙනවා ඉතින්. ඔයාලා කරපු නැති එක හරි අවුල් මට දැන් මේ කියුව කියලා දුන්නට වැඩක් නැහැ කියලා මම දැනගෙන තමයි කියලා දෙන්නේ. මොනව කරන්නද? හරිද? යන්න අපි ඊළඟ එකට. ඊළඟ එකේ තියෙනවා
ඇයිද හදලා උත්සාහයක් ගත්තේ නැත්නම් කොහොමද? ඈ මේක මම කියද්දීනේ තේරුම් ගන්න උත්සාහ කරා. එතකොට තේරුම් ගන්න තවත් මහන්සි වෙන්න ඕන. කලින් මේක කියවලා දැනගෙන හිටියා නම් මම කියලා දෙන එකට හොඳට තේරෙනවා. ගැටලු ඒක තමයි කලින් ඒවල තියෙන්නේ කරන්න කියන්නේ. හරිද? පාඩම් නෙමෙයි මේවා. මේවා ඔයාලා කලින් කරලා ඉවර වෙලා මම සාකච්ඡා කරනකොට බලාගෙන ඉඳලා තේරුම් ගන්න තමයි තියෙන්නේ. හරි. දැන් බලමු ඔන්න වෙනස්ම ප්‍රශ්නයක්. හරිද? මේ පාඩමක් එනවා ඉස්සරහට කෝණ. කෝණ පාඩමෙන් අහපු ප්‍රශ්නයක්. කෝණ පාඩමේදී මේ කතාව කියලා දෙනවා. නමුත් දැනටමත් ඔයාට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඔයාට මේ දැන් අහගෙන හිටියට පස්සේ මේ වගේ ප්‍රශ්න ඕන ප්‍රශ්නයක් ආවොත් උත්තරයක් දී ගන්න පුළුවන් වෙන විදිහට කියලා දෙන්න යන්නේ ප්‍රශ්නේ. හරිද? හොඳට අහගෙන හිටියනම් ඔන්න හරියටම හරි. මොකද අහන්නේ? ඔරලෝසුවක පැය කටුවත් මිනිත්තු කටුව. දැන් පැය කටුවත් කියනකොටම ඔයාගේ හිතේ මැවිලි ඉවර වෙන්න ඕන කොට කටුව. ඔරලෝසුව මැවෙන්න ඕන කොට කටුව පේන්න ඕන. හරි ඒ කියන්නේ ඔරලෝසුව දිහා බලන්නේ නැතුව ඒක ටංගල හිතේ මවා ගන්න ඕන. එහෙමයි මේවා පුරුදු වෙන්නේ. හරිද? මොකද කොට කටුනේ පැය කටුවත් මිනිත්තු කටුවත් අතර කෝණය. කෝණය කියන්නේ මුල්ල. ඒ දෙකෙන් හැදෙන මුල්ල. හරිද? කටු දෙකෙන් හැදෙන මුල්ල. කෝණය ඍජු කෝණයකට වඩා අඩු අවස්ථාවක් පෙන්වන්නේ පහත සඳහන් කුමන වේලාවෙදීද කියලා අහයි. දැන් ඕක ලියන්න නම් ඔයා දැනගන්න ඕන මෙන්න මේ කතාව මොකද්ද? ඍජු කෝණයක් කියන්නේ මොකක්ද? ඍජු කෝණයකට වඩා අඩු අවස්ථාව මොකද්ද? නැත්නම් අඩු කෝණයක් කියන්නේ මොකද්ද? ඍජු කෝණයකට වඩා වැඩි කෝණයක් කියන්නේ මොකද්ද කියන එක. චූටි දෙයක් තියෙනවා. ඔන්න බලන්නකෝ. ඍජු කෝණයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම තියෙන මේ රේඛාවයි හරිද? දැන් මේකේ තියෙන අංශක ගාන කිව්වොත් ඔයාලට තේරෙන්නේ නැහැ. හරිද? මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි සිරස් රේඛාවයි තිරස් රේඛාවයි අතර මෙන්න මේ ප්‍රමාණයේ මුල්ලක් තියෙන්න ඕන. මෙන්න මේ ප්‍රමාණය. ඔයා දන්න සමචතුරස්‍රයේ තියෙන්නේ ඍජු කෝණ හතරක්. හරිද? මේ තියෙන්නේ ඍජු කෝණ හතරක්. මේ මුළු හතරම ඍජු කෝණ. තේරුණාද? ඒ වගේමයි ඔයා දන්න මෙන්න මේ ත්‍රිකෝණයේ තියෙන්නේ ඍජු කෝණයකට වඩා මේ තියෙන ඉඩට වඩා අඩුයිනේ මේ ඉඩ නේ මේ තියෙන ඉඩට වඩා අඩු ඉඩක් නේ මෙතන තියෙන්නේ එහෙනම් අපිට කියන්න පුළුවන් ඍජු කෝණයකට වඩා අඩු කෝණයක් ඒ කෝණ තුනක් තමයි මේකේ තියෙන්නේ ඍජු කෝණයකට වඩා අඩු කෝණ ඍජු කෝණයකට වඩා විශාල කෝණයක් වෙන්න නම් මේ ඉරි දෙක මේ ඍජු කෝණේනේ මේක මෙහෙට එන්න ඕන. දැන් මේ ඉර මකලා දැම්මනම් ඕන බලන්න. වැඩි ඉඩක් තියෙන්නේ මකනකොට අරගත් නැකුණනේ. නේ වැඩි ඉඩක් තියෙන්නේ. දැන් පේනවද? ආන්න බලන්න. අපි මේකට කියනවා ඍජු කෝණයට වඩා වැඩි කෝණය. ඍජු කෝණයට වඩා විශාල කෝණය. 6 වසරට ගියාම මේකට වෙනම නම් තුනක් තියෙනවා. මේකට කියනවා මහා කෝණය. මහා කෝණය ලොකුයිනේ. මේකට කියනවා සුළු. හරිද? ඒ නම් වැඩක් නැහැ. මේක ඍජු කෝණ. තේරුණාද? නම් වැඩක් නැහැ. ඔයා දැනගන්න ඍජු කෝණයට වඩා විශාල, ර්ජු කෝණයට වඩා කුඩා ඍජු කෝණය. ඍජු කෝණය දැනගත්තම ඊට වැඩිය ලොකුවට ඉඩක් තියෙනවා නම් ඒක විශාලයි. ඊට වැඩිය අඩුවෙන් ඉඩක් තියෙනවා ඒක කුඩා. ඒ නම් වලින් තමයි අපි පහවසරේදී කතා කරන්නේ. දැන් එතකොට අපෙන් අහලා තියෙනවා මොකද්ද මේ වේලාවල් වගේ. හරිද? එතකොට වේලාවල් දැන් දන්නවනේ කලින් පාඩමනේ. එතකොට අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? පෙරවරු 9:30 වෙනකොට කටු දෙක කොහෙද තියෙන්නේ? ඔන්න කටු දෙක අතර තියෙන ඉඩ ඍජු කෝණයක්ද වැඩිද අඩුද? 9:30 වෙනකොට නිකමට අහන්න එක්කෙනෙක් 9:30 වෙනකොට දැන් ඔය කිව්ව විදියට හරිද? කෝණය මෙන්න මේකද? ඒ කියන්නේ ඍජු කෝණයද? එහෙමත් නැත්නම් ඍජු කෝණයකට වඩා අඩු කෝණයද? මෙන්න මේ ඉඩක්. පොඩ්ඩක් හරි අඩුයිද? එහෙමත් නැත්නම් ඍජු කෝණයකට වඩා වැඩිද? ඔන්න මෙන්න මේ ඉඩ තුنين මොකකටද සමාන වෙන්නේ? පෙරවරු 9:30 කියන වෙලාවේ කටු. පෙරවරු 9:30යි කියනකොට කටු දෙක තියෙන විදිය අනුව පළවෙනි අවස්ථාවද ඔය කියන වගේ ඍජු කෝණෙද? ඍජු කෝණයට වඩා අඩුයිද? ඍජු කෝණයට වඩා වැඩිද? දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් ඔරලෝසුවත් එක කල්පනා කරන්න බලන්න. හරිනේ. කල්පනා කරන්න වෙලාව දුන්නේ නැති. දැන් එහෙනම් මට කියන්න බලන්න ගගනි සාරාන්‍ය. පෙරවරු 9:30 වෙනකොට ඒ කටු දෙක අතර කෝණය මොකක්ද වෙන්නේ? ඍජු කෝණය. එයා කියන්නේ ඍජු කෝණය. ඒ කියන්නේ පුතේ මට ඔයාලා දැන් පැහැදිලි කරලා කියන්න
පෙරවරු 9:30 වෙනකොට පැය කටුව කොහෙද තියෙන්නේ? මයික් එක ඕෆ් වෙලා තියෙන්නේ. පැය කටුව කොහෙද තියෙන්නේ? ඇයි නෑ? නෑ මොකද්ද ඉලක්කම? ඈ මොකද සර්? මම අහන්නේ පෙරවරු 9:30 වෙනකොට පැය කටුව කොතනද තියෙන්නේ? මොන ඉලක්කම? 9 එක. 9 ගාව. 30යි කියනකොට කොහොමද අපි දන්නව කී ගාවද? 6 ගාව. ඒත් සර් හා හා 9යි 10යි මැද තියෙන්නේ. ඒකනේ ඉතින් ඔයානේ කිව්වේ මම කිව්වේ නෑනේ 9 ගාවේ tie කියලා. එතකොට එහෙනම් ඒ කෝණය මොකද්ද වෙන්නේ? 9 ගානේ 9 ළඟ නෙවෙයිනේ තියෙන්නේ. ඔරලෝසුවේ 9 මෙතන 3 මෙතන 6 මෙතන 12 මෙතන. 9:30 වෙනකොට අපි දන්නවා ඔන්න ඔය විදියට තමයි හරියටම මිනිත්තු කටුව කෙලින් මේ පැත්තට තියෙනවා. හැබැයි 9යි 10යි අතර තමයි මෙහෙමයි කටුව තියෙන්නේ පැය කටුව. දැන් මේක මොකද්ද කෝණේ? මෙන්න මේ හැදිච්ච ඉඩ මොකද්ද වා කියන්නේ දැන් කෝණේ? ඍජු කෝණේද? මහා කෝණය. ඍජු කෝණයට වඩා විශාල කෝණයක්. එහෙනම් ඔයා කලින් කිව්වේ ඍජු කෝණේ කියලානේ. ඒ ඇයි? ඔයා 9යි 30යි කියනකොටම ඔයාගේ හිතට ආවේ පැය කටුව තියෙන්නේ 9 කෙලින් කියලා. 9 කෙලින් නෑ කියන එක ඉගන්නන්න පටන් ගන්න 4 ඉඳලා 5 පාඩමේදී හොඳටම කියලා දුන්න කටු ලකුණු කරන විදිය. ඕක මතක් වෙන්න එපා. හරිද? එහෙනම් ඍජු කෝණයක් නෙමෙයි. ඍජු කෝණයට වඩා විශාල කෝණයක් තමයි පෙරවරු 9:30යි කියලා කියන්නේ. පැහැදිලි ඇති හැමෝටම. ඊළඟ වෙලාව තියෙනවා අපෙන් අහන්නේ ඍජු කෝණයට වඩා අඩු වූ අවස්ථාවක්. ඍජු කෝණයට වඩා අඩු අවස්ථාවක්. වෙන්න බෑ. ඍජු කෝණයට වඩා වැඩි 9:30 කියන්නේ. පස්වරු 12යි 15. ඔන්න කතාව. පස්වරු 12යි 15. දැන් හැමෝම කල්පනා කරන්න 12යි 15. ඔර්ලෝසුවේ කටු තියෙන්න ඕන මෙහෙමනේ. 3 9. 12යි 15. ඉස්සෙල්ලම අපි දන්නවා 15 නම් ඕන. හරි? කෙලින් හරියටම තියෙන 3 කෙලින්. 12යි 15. 12යි 15 වෙනකොට 12 කෙලින්ද තියෙන්නේ? පැය කටුව 12 කෙලින් තියෙන්න බෑනේ. 12 පසුයි මිනිත්තු 15යි. එහෙනම් 12 පහු වෙලා තියෙන්නේ. චුට්ටක් මේ ළඟට එන්න ඕන. 12 පහු වෙන්න ඕන. ඕ. දැන් හැදෙනවා මේ ඉන්න ඉඩක්. මේ ඉඩ මොකක්ද? ඍජු කෝණයක්ද? ඍජු කෝණයක් වෙන්න තිබ්බ හරියටම 12 කෙලින්. නේ? ඍජු කෝණයකට වඩා අඩු කෝණයක් තියෙනවා. ඍජු කෝණයකට වඩා අඩු කෝණයක්. අහන්නේ ඍජු කෝණයකට වඩා අඩු අවස්ථාවක් පෙන්වන්නේ පහත් සඳහන් කුමන වෙලාවේද? ඔන්න පස්වරු 12යි 15 කියන එක අපිට කටු දෙක ඇන්දට පස්සේ පෙන්වනවා. ඊළඟට තියෙනවනේ 3යි 40. ඒකෙත් බලමු කෝණය මොකද්ද කියලා. 3යි 40 වෙන්න නම් ඔරලෝසුවේ කටු තියෙන්නේ මෙහෙමනේ. 6 12. 3යි 40 නම් අපි ඕන 40 කියන්නේ 8 කෙලින් තියෙන්නේ පෑ. රයිට්. මෙන්න 8 කෙලින් මිනිත්තු කටුව. 3නේ පහුවෙලා තියෙන්නේ. ඔය මිනිත්තු කටුව. 3 පහුවෙලා මිනිත්තු 40යි කියන්නේ 4ට ටිකක් කිට්ටුයි. ඕ 4ට ටිකක් කිට්ටුයි. ඔය හැදෙන කෝණය ඍජු කෝණයක්ද? නෑ. ඊට වැඩි අඩු එකක්ද? නෑ. ලොකුයි කියලා පේනවනේ. එහෙනම් අපිට ඒක තෝරගන්න පුළුවන්ද? නෑ. හරිද? අපිට නිවැරදිවම ආව ඍජු කෝණයකට වඩා අඩු අවස්ථාව පස්වරු 12යි 15. දැන් මම අහනවා නිකන් ඔයාලට දැන් ඉතින් මේක දැනගත්තා නම් ඇත්තටම ඉතින් ඍජු කෝණයක්ව පවත්වන අවස්ථා තියෙන්නේ පෙ ඔරලෝසුවේ. ඔරලෝසුවේ තියෙනවා හරියටම කටු දෙක අතර පරතරයේ ඍජු කෝණයක් වෙන වෙලාවල් තියෙනවා. කල්පනා කරලා බලන්න මොන වගේ වෙලාවල් වලදීද ඍජු කෝණයක් මං කියන්න තියෙනවා කියන්න බලන්න. 3 3 පුළුවන්නේ. හරිනේ හරියටම තියෙන්නේ පැය කටුව 3 කෙලින්. මිනිත්තු කටුව තියෙන හරියටම 12 කෙලින්. නියමයි. වෙලාව 3යි නම් ඔන්න ඍජු කෝණයක්. තව එකක් කියන්න ඕන කට්ටිය. 9 9ත් හරිනේ. ඔන්න මම ඒකත් මේකටම අඳින්න. 9ත් හරියටම හරි. ඇයි? 9 කියනකොට අපි දන්නවා පැය කටුව තියෙන්නේ මේ පැත්තට. මිනිත්තු කටුව තියෙන්නේ හරිනේ ඔහොමනේ 9. වෙලාව 9 වෙනකොටත් වෙලාව 3 වෙනකොටත් ඍජු කෝණයක්. තව වෙලාවල් තියෙනවා නම් කියන්න පුළුවන්. 6 6 බොහොම හොඳයි. 6 ඒ කියන්නේ මේ දැන් කෙලින් මෙහෙම ඉරක් නේ තියෙන්නේ. ඔන්න මිනිත්තු කටුව. ඔන්න පැය කටුව. ඉතින් 6 කෙලින් ඉපැයි තියෙන්නේ. දැන් කොහෙද මේකේ කෝණයක් තියෙන්නේ? වැරදිව කියන්නේ. අන්න ඔයා කියන්නේ එක. 6 45 6යි 45.
මට කියන්න කොහෙද පැය කටුව තියෙන්නේ? අඳින්න. එතකොට එන්නේ නැහනේ. එන්නේ නැහැ එතකොට. එහෙම බොහොම හොඳයි. ඔහොම හිතලා තේරුම් ගන්න ඕනේ. එන්නේ නැහැ එතකොට. තව වෙලාවල් තියෙනවා නම් කියන්න බලන්න. ඔව්. හතර. මේ හතරලු. හතර කොහොමද වෙන්නේ? ඍජු කෝණයක්. හතර තියෙන්නේ 3ට පල්ලේ ඉන්නේ. එතකොට අපි දන්නවා මිනිත්තු කටුව 12 කියලා තිබුණාට පැය කටුව එන්නේ මේ පල්ලයට. එතකොට හැදෙන කෝණය මොකද්ද කියලා දැන් කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ කෝණය මොකද්ද? නෙත්මිනි. 4 වෙනකොට හැදෙන කෝණය. නෙත්මිනි. ඍජු කෝණයක්ද? මොකද්ද වෙන්නේ? ඍජු කෝණයක්. 4 වෙද්දි මේ 4 මෙතනනේ ඔරලෝසුවේ තියෙන පුතේ. 4 තියෙන්නේ මෙතනනේ මෙහෙමනේ. එතකොට මේ මිනිත්තු කටුව ඔහම තිබ්බට පැය කටුව එන්න ඕන මෙහෙම කෙලින්. ඕ. එතකොට හැදෙන කෝණය වෙන්නේ මේ ඍජු කෝණයකට වඩා මොකද්ද වෙලා තියෙන්නේ මේ? මේ ඉරත් එකතු වුණා මහා කෝණ. ඕ ලොකු වෙලානේ තියෙන්නේ. ඍජු කෝණයකට වඩා ලොකුයිනේ. ඔව්. 55. කීයද? 55. එතකොට ඔය කියන කිසිම වෙලාවක ඔයාලා කියන ඍජු කෝණයක් වෙන්නේ නැහැ. ඍජු කෝණයක් වෙන්න පුළුවන් වෙන්නේ එක්ක 9 වෙනවා. එහෙම නැත්නම් 3 වෙනවා. හොඳට අහගෙන ඉන්න කතාව. එක්ක 9 වෙනවා. එහෙම නැත්නම් 3 වෙනවා. 3 වෙනකොටත් ඍජු කෝණයක් වෙන්නේ. 9 වෙද්දිත් ඍජු කෝණයක් වෙන්නේ. දැන් අහන ප්‍රශ්නේ හොඳට අහගෙන ඉඳලා මට උත්තරේ දෙන්න ඕන අහන කෙනා. හරි? මම අහනවා දවසක් තුල එක දවසක් තුල මේ ඔරලෝසුවේ කටු දෙක අතර කෝණය ඍජු කෝණයක් වෙන වෙලාවල් කීයක් තියෙද කියලා. දැන් උත්තරේ කලින් කිව්වා. දැන් ඔයාගෙන් අහන්න. දවසක් තුල ඔරලෝසුවේ කටු දෙක අතර නෑ මං දැන් කතාවක් මං කිව්වනේ. දැන් ඔයා තව තියෙනවා කිව්වට තව නෑ වෙලාවල්. හොඳට අහගන්න මං කිව්වේ. මම කිව්වේ 3 කියන වෙලාවෙත් 9 කියන වෙලාවෙත් විතරයි ඍජු කෝණයක් පවතින්නේ ඔරලෝසුවේ කටු. දැන් මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? දවසක් තුල ඔරලෝසුවේ කටු දෙක අතර කෝණය ඍජු කෝණයක්ව පවතින අවස්ථා ගණන කීයද? නැත්නම් වෙලාවල් ගණන කීයද? පවන් මොකද ඔලුව ගහගෙන ඉන්නේ? දැන් කියන්න බලන්න පවන් උත්තරේ එහෙනම්. දවසක් තුල කටු දෙක අතර ඍජු කෝණයක් වෙන අවස්ථා වෙලාවල් ගණන කීයද? 2යි. 2යි. එයා කියන්නේ 2යි. එතකොට මට ඔයා කියන්න බලන්න අපේ කවුද රිවිදුනි මොකද්ද කියන්නේ? වෙලාවල් කීයක් තියෙද? දවසක් තුල වෙලාවල් කීයක් තියෙද ඔරලෝසුවේ කටු දෙක අතර ඍජු කෝණයක් වෙන වෙලාවල්? රිවිදුනි ඇහෙන්නේ නැහැ නේ. ආයි කියන්නේ? ඇහෙන්නේ නැහැ. හරි. එතකොට මට කියන්න සස්මිතා අවස්ථා කීයක් තියෙද? දවසක් තුල ඔරලෝසුවේ කටු දෙක අතර කෝණය ඍජු කෝණයක් වෙන අවස්ථා කීයක් තියෙද? 3යි. මොකක්ද අවස්ථා 3 කියන්න බලන්න එහෙනම්. අයියෝ. දන්නේ නැහැ. අයියෝ කිව්වේ? මොකක්ද අවස්ථා 3? මොකක්ද වෙලාවල් 3? මොකක්ද වෙලාවල් 3? 9. කොයිද නෑ කියන්නේ නෑනේ. බෑ වැරදි. දැන් හොඳට අහන්න. අන කියන්න ඔයා කියන්න. 4යි. වෙලාවල් 4යි. මොකද වෙලාවල් 4 කියන්නේ? උදේ 9 උදේ 3 උදේ 9 උදේ 3 හවස 9 හවස කියන්නේ රෑ 9 රෑ 3 උදේ පාන්දර 3 දෙකම රෑට නෙවෙන්නේ නේ. හරි. ඇහුණද වෙලාවල් 4? වෙලාවල් 4කදී අවස්ථා 4කදී විතරයි ඍජු කෝණයක්ව පවතින්නේ ඔරලෝසුවේ කටු දෙක අතර ඉඩ ප්‍රමාණය. ඒ තමයි පෙරවරු 9 පස්වරු 9. හරිද? පෙරවරු 9 පස්වරු 9. ඒ වගේ වෙනවනේ පුතා. පෙරවරු 9 පස්වරු 9 වගේමයි පෙරවරු 3 උදේ පාන්දර 3. හරි? පස්වරු 3. ඔන්න ඔය අවස්ථා 4ෙදි විතරයි ඔරලෝසුවේ කටු අතර ඍජු කෝණයක්ව පවතින්නේ. ඔච්චරයි.
හරි. තව ඔයා කියනවා නම් 10යි 40 10යි මොන හරි වෙලාවක් කියනවනම් හරියටම ඔරලෝසුවක් අරගෙන ඔයා කටු ඒ විදිහට හදලා ඔයා බලන්න ඒ කෝණය ඍජු කෝණයක්ද නැද්ද කියලා. බලන්නේ මෙන්න මෙහෙමයි. ඔයාට ටක් ගාලා කොල කෑල්ලක් අරගෙන ඍජු කෝණයක් හදාගන්න පුළුවන්. හරිද? මේ අපිට ඕන මුල්ලක් හරිද? මේ තමයි කෝණ පාඩම ඇත්තට මෙච්චරයි දැනගන්න තියෙන්නේ. ඕන මුල්ලක් ඒක ඍජු කෝණයක්ද කියලා හොයාගන්න පුළුවන්. අතේ තියෙන චූටි කොල කෑල්ලක් ඉරා ගන්න. ඉරාගෙන හරි පොඩි කොල කෑල්ලක් ඕන. ඉරාගෙන හරියට මෙහෙම මේ ධාරයක් එන විදිහට මෙහෙම හතරට විතර නවා ගන්න. හතරට විතර නවා ගත්තට පස්සේ ඔන්න බලන්නකෝ. හතරට විතර නවා ගත්තට පස්සේ මේ මෙහෙම තියලා ඇන්දොතින් මෙන්න මෙහෙම තියලා ඇන්දොතින් මෙන්න මේ ඉරයි. හරිද? මෙන්න මේ ඉරයි. මේක අඳිනකොට මෙහෙම තියුවොතින් මෙන්න මේ ඉරයි. right? මේ ඉරයි ඉර අඳින්නම් වෙන්නේ මේක තියලා. මේ ඉරයි අතර ඉඩ මේ ඉරයි මේ තියෙන අතර ඉඩ තමයි ඍජු කෝණය වෙන්නේ. ඔයා ඕනම මුල්ලකට ගිහිල්ලා මේක තියලා බලන්න. ඔයාගේ ගෙදර තියෙන බිත්ති දෙකක් එකට එකතු වෙන තැන මේ වගේ එකක් ගෙනහිල්ලා හදලා තියලා බලන්න. හරියටම මේකට සමාන මුල්ලක් තමයි තියෙන්නේ. ඔයාගේ මේසෙ මුල්ලට ගිහිල්ලා තියලා බලන්න. ඒ තමයි ඍජු කෝණය. හරිද? බොරුද කියලා බලන්න. මේ මුල්ලක් හදලා ගිහිල්ලා තියන්න. මේ ඉඩ ප්‍රමාණය තමයි මේ මේසෙ මුල්ලට සමානයි. ඒක තමයි ඍජු කෝණය. ඔයාට ප්‍රශ්නයක් ආවත් ඔයාට අග්ගල කොල කෑල්ලක් කියලා මේ විදිහට නවා ගත්තා නම් ඕක ඍජු කෝණේ ප්‍රමාණය දැන් දාන්න. තීතිය බලන්න පුළුවන් මේක ඍජු කෝණයක්ද අඩු කෝණයක්ද වැඩි කෝණයක්ද කියලා. පැහැදිලිද? ඔන්න වැඩ. right. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 2014 අහපු එකක් නේ තියෙන්නේ. මොකක්ද අහන්නේ? ජීවනීගේ දැන් වයස අවුරුදු 11යි. ඇයගේ මවගේ දැන් වයස ජීවනීගේ වයස මෙන් 3 ගුණයකට වඩා අවුරුදු 3ක් වැඩිය. තව අවුරුදු 4කින් මවගේ වයස කීයද කියලා අහන්න. හරි ලේසි ප්‍රශ්නයක්. මේවට ඔයා උත්තරත් ලියලා ඇති පේපර් වල අහලා තිබ්බ මේ වගේ ඒවා. හරි. දැන් බලන්න ආයෙ කියවන්න. ජීවනීගේ දැන් වයස. ටක් ගාලා ලියාගත්ත ජීවනීගේ දැන් වයස අවුරුදු 11යි. ඇයගේ මවගේ දැන් වයස. ඉතින් මවගේ දැන් වයස ජීවනීගේ දැන් වයස මවගේ දැන් වයස තියෙන්නේ. මවගේ දැන් වයස ජීවනීගේ වයස මෙන් 3 ගුණයකට වඩා අවුරුදු 3ක් වැඩියි. ජීවනීගේ වයස 11යිනේ. 3 ගුණයක් කියන්නේ 11 3ක් 33යි. හැබැයි 3 ගුණයකට වඩා අවුරුදු 3ක් වැඩිය. 3 ගුණය කියන්නේ 33යි. ඊට වැඩිය අවුරුදු 3ක් වැඩි. ඒ කියන්නේ පුතේ අපි දන්නවා අම්මට අවුරුදු 36යි. හරිද? දැන් අම්මට අවුරුදු 36යි. ගානේ තියෙන්නේ. හරිද? ඊළඟට කියනවා තව අවුරුදු 4කින් මවගේ වයස කීයද? තව අවුරුදු 4කින් නම් 36ට තව අවුරුදු 4ක් එකතු කරගන්නයි කියලා කියන්නේ. 36යි 4යි අවුරුදු 40යි. ඔය තියෙන්නේ. හරිද? ඔහොම ප්‍රශ්න තමයි විභාගය අහලා තියෙන්නේ. හරි? යන්න ඊළඟ එකට. ඊළඟ එකෙන් අහනවා අවුරුද්දේ මාස කිහිපයකට 31 දිනයද හොඳට තේරුම් ගන්න කියන කතාව. 31 දිනයද දිනය 31 කියලා දිනයක් තියෙනවා. තවත් මාස කිහිපයකට 30 දිනයද 30 වෙනිද කියලා දිනයකුත් තියෙනවා. හරි? තවත් මාස කිහිපයකට තියෙනවා 30. සමහර මාසවලට නැහැ. සමහර මාසවලට තියෙනවා. එහෙම කියන්නේ. හරි? එසේනම් 28 දිනය යෙදී ඇති මාස ගණන කීයද කියලා අහන්න. අපි දන්නවනේ දැන් ওই 3 මාසෙදිනේ ඕක ඉගෙන ගන්න. නේ? එහෙනම් 28 දිනයේ යෙදී ඇති මාස ගණන කීයද? ටංගල උත්තරේ කියන කවුද අපේ චනුති? සවිත්මා? 12ක්. 12යි. ඇතද ලිතුම්? ඔව් සර්. ඇයි? මාස 12ට 28ක් තියෙනවා. හරියට හරි. මාස 12ටම 28 කියන දිනේ යෙදිලා තියෙනවා. හරි? පෙබරවාරි මාසෙට 31 කියලා දිනයක් නැහැ. 30යි කියලා දිනයක් තියෙද? නැහැ. ඒක මේ උඩින් කියලා තියෙන්නේ. තේරුණාද? හරි. හරි දැන් දවස් 30ක් තියෙන මාස තියෙනවා. ඒකට 31 කියලා දිනයක් නැහැ. තේරුණාද? මේ කියවල තේරුම් ගන්න නිපුතේ තියෙන්නේ. හදන්න දෙයක් තිබ්බද නැහැ. මේ කියන කතාව තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඊළඟ එකට යන්න. එක්තරා වර්ෂයක ඔක්තෝබර් මාස 17 වනදා බ්‍රහස්පතින්දා දවසකි. එම වර්ෂයේ නොවැම්බර් 17 වනදා සිකුරාදාවක් සෙනසුරාදාවක් ඉරිදාවක් කියලා තියෙනවා. ටට්ටක් ගාලා හදාගෙන යන්න තියෙන්නේ. අපි දන්නවා හදන විදිය නේද? මේවා අපි ගැටළු විදියට හදපු ඒවා.
එක්තරා වර්ෂයක ඔක්තෝබර් 17 ඔන්න එහෙනම් ඔක්තෝබර් මාසය ගැන තමයි දැන් මේ මම ලියන්න හදන්නේ. ඔක් කියලා ලියාගත්තේ මේ කටු වැඩ කොලේ. නැත්තම් පටලැවෙනවනේ. ඔක්තෝබර් මාසයේ 17 වෙනිදාම බ්‍රහස්පතින්දා කියලාත් ලිව්ව. මොකද ගානේ දීලා තියෙන්නේ එහෙමනේ. අපෙන් අහන්නේ නොවැම්බර් 17. එතකොට ඔක්තෝබර් මාසයේ අවසන් වෙනකන් අපිට මේ පැත්තේ ලියා ගන්න වෙනවා මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ඉතින් ඔක්කොම ලියන්න ඕනේ 17 බ්‍රහස්පතින් 18 සිකුරාදා 19 ඒව අපි දැන් ලියන්නේ නැහැ. දැන් අපි දන්නවනේ. නේද? 17 බ්‍රහස්පතින්ද නම් 17 බ්‍රහස්පතින්ද ආයේ බ්‍රහස්පතින්දාවක් කියන්නේ දවස් 7කට පස්සේ. එහෙනම් 17යි 7යි එකතු වුණාම 24ක් බ්‍රහස්පතින්දා. හරිද? එකතු කරලා බලන්න. 17යි 7යි 24ක් බ්‍රහස්පතින්දා. ඔක්තෝබර් මාසයේ දවස් කීයද කියලාත් හොයාගන්න පුළුවන් ක්‍රමේ දන්නවා. ඇඟිලි 4 ගත්තම ජනවාරි 31යි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් උඩ තැනක් ආවේ අපි දන්නවා එහෙනම් 31ක් තියෙනවා. 24යි 7යි එකතු කරාම 31යි. ඒ කියන්නේ 31 වෙනිදා බ්‍රහස්පතින්දාවක් වුණා. ඔක්තෝබර් මාසෙ ඉවර වෙනවා බ්‍රහස්පතින්දායි. එහෙනම් අපි දන්නවා නොවැම්බර් පටන් ගන්න සිකුරාදායි. සිකුරාදා තමයි නොවැම්බර් 1 වෙන්නේ. හරිනේ? දැන් එහෙනම් නොවැම්බර් 1 සිකුරාදා නම් අපි දන්නවා තව 7ක් එකතු වුණාම 8 වෙනිදාත් සිකුරාදා. 8යි 7යි එකතු කරාම 15 වෙනිදාත් සිකුරාදා. හරිනේ? 15 සිකුරාදා නම් 16 සෙනසුරාදා. හැබැයි අහන්නේ 17 වෙනිදා මොකද්ද කියලා ඒ තමයි ඉරිදා. අන්න ඉරිදාවගේ කියලා තුන්වෙනි උත්තරේ තියෙනවා. හරිද? ලස්සනට උත්තර එනවනේ. මේ කියන කතාව මේ බලන්න. ඉලක්කම් කීයද අකුරු කීයද? කටු වැඩේ ඉවරයි උත්තරේ ඇවිල්ලා. හරි? මේක බලන් හිටිය කියලා පුළුවන් වෙන්නේ නැහැ කියන එක හොඳට සිහියට ගන්න. බලන් හිටියට පුළුවන් වෙන්නේ නැහැ. ඔයාට ගැටලු කීයටවත් බලන් ඉඳලා හදන්න බෑ. මේක කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැතුව බලාගෙන ඉඳලම පුරුදු වෙන්න හදනවා නම් ඒක අසාර්ථකයි. ඔයා තමයි හදන්න ඕනේ. හරි? කසරේට ඔය ගැටලු හදන්න බෑ හරියන්නේ නැහැ කොහොමද? ඒ වැරදුනත් ගැටලුව හදන්න මේ විදියට ලියලිය තේරුම් ගන්න උත්සාහ කරන දරුවෝ තමයි විශිෂ්ට ලකුණු අරගෙන පාස් වෙන්නේ ඈ. හරි අර හෙලිකොප්ටර් වලින් මල් දාන පන්ති වල ඉන්නේ මේ හදලා අර එහෙම නෙමෙයි හොඳද මතක තියාගන්න මම ඒක විවේචනය කරනව නෙමෙයි. හරිද හැමෝම දන්නවනේ කතාව. හරිද? අපි දෙනවනේ එක එක පොරොන්දු. ඉතින් මට දෙන්න බෑ පොරොන්දුවක් මොකද? හෙලිකොප්ටරෙන් ඇවිල්ලා මල් දානවා කියලා මට පොරොන්දුවක් දෙන්න බෑ පුතේ. ඇයි? මට එච්චර සල්ලි නැහැ. හැබැයි ඒ ටීචර් ගොඩාරියක් එහෙම ළමයි ඉන්න ඉඳ සල්ලි හම්බ වෙන ඉඳ හෙලිකොප්ටරෙන් මල් දානවා. හැබැයි එක දෙයක් මම ඔයාලට කියනවා. ඒ ටීචර්ගේ පන්තියේ ඉන්න ළමයින්ගෙන් පාස් වෙච්ච ප්‍රතිශතයට වඩා මගේ පන්තියේ හිටපු ළමයින්ගෙන් පාස් වෙච්ච ප්‍රතිශතය ලොකු ගාණකින් වැඩි. තේරුණාද? ඇයි? ඒ ගණන් හදපු ළමයි මාත් එක්ක ගණන් හදුවා. මම මෙහෙම කිව්වහම ඒගොල්ලෝ තේරුම් අරන් ගණන් ගොඩාරියක් හදලා පුරුදුනා. ඒක නිසා ආපු හැම ගාණක්ම කිසි බයක් සැකක් නැතුව හදාගන්න ඒ කට්ටියට පුළුවන් වුණා. මේක පුරුදු වුණා. පුරුදු වෙන්නේ නැතුව බලාගෙන ඉඳලා කීයටවත් කරන්න බෑ. හරිද? හරි. එහෙනම් අපි යනවා ඊළඟ එකටත් ලස්සන ගානක් තියෙන. සෑම බස් නැවතුම් පොලකින් සෑම විනාඩි 30කට වරක්ම කොළඹ බලා බස් රථයක් පිටත් වේ. සෑම විනාඩි 45කට වරක්ම අනුරාධපුරයේ බලා බස් රථයක් පිටත් වේ. උදෑසන 5:30ට පළමු බස් රථ දෙක කොළඹ හා අනුරාධපුර බලා එකවර පිටත් වේ. අපෙන් අහනවා නැවත බස් රථ දෙකක් කොළඹ හා අනුරාධපුරයේ බලා එකවර පිටත් වෙන වේලාව කුමක්ද කියලා. ගාන දිහා බලන් හිටියයි කියලා කීයටවත්ම ගානට උත්තරේ හොයන්න බෑ. දීපු තොරතුරු අනුව අපිට ලස්සනට කටු වැඩක් කරන්න පුළුවන්. 5:30ට බස් දෙකම යනවායි කියලා කියනවා. හරිද? කවුරුහරි මයික් ඔන් කරලා තියෙනවා ගැටලුවක් තියෙනවා නම් අහන්න ටක් ගාලා. සර් 14 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 14 වෙනි ප්‍රශ්නේ මොකද්ද පුතා? මට ඉරිදාවක් තමයි ආවේ. හැබැයි උත්තරෙන් ඇති වැඩක් නැහැ. හදන විදිය ඔයා දන්නවද? ඔව් සර්. එහෙනම් හරි. ඉරිදාවකි තමයි එන්න ඕන. හරි. රයිට් මේ බලන්න. එන විනාඩි 30කට කොළඹ යනවා. විනාඩි 45කට අනුරාධපුරේ යනවා. අනුරාධපුරේටයි කොළඹටයි බස් දෙකම පිටත් වෙනවා කීයටද? පෙරවරු 5:30ට. එමනේ කියන්නේ? ඔව්. උදෑසන 5:30ට පිටත් වෙනවා. දැන් ලස්සනට අපිට ලියන්න පුළුවන්. ඔන්න කොළඹ යන බස් එක. හරිද? ඔන්න කොළඹ යන බස් එක. කොළඹ යන බස් එක යන්නේ මිනිත්තු 30කට වරක්. මට අමතක වෙන හින්දා මම ඔන්න ලිව්ව මිනිත්තු 30කට වරක්. ඔන්න අනුරාධපුරේ යන බස් එක. අනුරාධපුරේ යන බස් එක යන්නේ හැම මිනිත්තු 45කටම සැරයක්. ඔන්න මට අමතක වෙන නිසා ඔහොම ලිව්වා. අපිට කියලා තියෙනවා කොළඹටත් යනවා උදේ 5:30ට. ඒ වෙලාවටම යනවා අනුරාධපුරේටත්. ඒ කියන්නේ 5:30ට අනුරාධපුරේ බස් එකක් යනවා. හරිද?
මේක හොයන්න ලේසි කියන්නේ ඉතාමත්ම පහසුයි මොකද උත්තර තුනක් දීපු නිසා. දැන් අපි දන්නවා ඊළඟට කොළඹ යන්නේ තව විනාඩි 30කට පස්සේ නම් අපි දන්නවා 5:30 ඉඳලා මිනිත්තු 30ක් ගියාම 6ට යන්නේ. දැන් ටක් ගාලා බලන්න ඕන උත්තර දිහා. පෙරවරු 6යි කියලා කොහේවත් උත්තරයක් නැහැ. එහෙනම් 6යි කියන එකට කීයටවත් මේක යන්නේ නැහැ. තේරුණාද? එහෙමයි. අපි බොහොම කපටි වෙන්න ඕන මේ වැඩේ කරන්න. උත්තර තුන දීපු එකේ chance එක අපි ගන්න ඕන. හරිද? එහෙනම් 6 වෙන්නේ නැහැ වැඩක් නැහැ. එහෙනම් අපි දන්නවා 6න් පස්සේ ආයෙමත් කොළඹ බස් එකක් යන්නේ තව විනාඩි 30කට පස්සේ. එහෙනම් අපි දන්නවා 6:30ට තමයි යන්නේ. දැන් උත්තර දිහා බලන්න 6:30 කියලා වෙලාවක් නැහැ. ඒ කියන්නේ 6:30 කියන වෙලාවක් නැහැ කියන්නේ අපි අනිවාර්යෙන් දන්නවා අනුරාධපුරේ එකත් යන්නේ නැහැ. ආයි අනුරාධපුරේ පැත්තේ යනවද කියලාවත් හොයන්නේ නැහැ 6:30ට. හරිද? ඊළඟට අපි දන්නවා 6:30 ඉඳලා පැය භාගයක් ගියාම උදේ 4ට තමයි යන්නේ. උදේ 4ට යනවා නම් කොළඹ බලා බස් එක උදේ 4 කොළඹ බලා බස් එක යනවා නම් උත්තර වලින් බලන්න ඕන අන්න තියෙනවා පෙරවරු 7යි කියලා. දෙවෙනි උත්තරේ තියෙනවා පෙරවරු 7යි කියලා. එහෙනම් දැන් හොයන්න ඕන අනුරාධපුරේ එකක් 7 වෙද්දී යනවද? ඇත්තටම අනුරාධපුරේ 5:30ට ගියා නම් තවත් විනාඩි 45කින් යනවනම් 5:30 ඉඳලා විනාඩි 45ක් එකතු කරගන්න පුළුවන් හරිම සරල විදියට. 5:30 ඉඳලා පැය භාගයක් ඉස්සෙල්ලා එකතු කරාම 6. හරි? 6. පැය භාගය එකතු කරේ. ඒ කියන්නේ මිනිත්තු 30 එකතු කරේ. තව මිනිත්තු 15ක් එකතු කරන්න එපා. මිනිත්තු 45ක් වෙන්න නම්. එහෙනම් 5:30 ඉඳලා මිනිත්තු 30ක් එකතු කරාම 6යි. තව මිනිත්තු 15ක් එකතු කරාම 6යි 15යි. පුතා අනුරාධපුරේ දෙවෙනි බස් එක කියන්නේ 6යි 15ට. වැඩක් නැහැ. 6යි 15ට මේ පැත්තෙන් එකක් ගියේ නැහැ නේ කොහොමද? හරි. 6යි 15 ඉඳලා තව විනාඩි 45ක් ගියාම නිකන් හිතලා බලන්න. විනාඩි 15ක් කියන්නේ අපි දන්නවා 3 ගාවනේ තියෙන්නේ. දිග කටුව 3 ගාව තියෙන්නේ. මේව මැවෙන ටට්ටක් ගාලා හිතේ. හරිද? එතකොට විනාඩි 45ක් යනවා කියන්නේ ඔන්න බලන්න. විනාඩි 15ක් යනවා ඔන්න කීයද? 6යි 30යි. විනාඩි තව 30ක් යනකොට තමයි මිනිත්තු 45 වෙන්නේ. හරි නේද? විනාඩි 15 ආයි 15ක් ගියාම 6යි 45 ආයි විනාඩි 15ක් ගියාම 7. හරිනේ? බැරිම නම් 6යි 15ට තව විනාඩි 45ක් එකතු කරන්න. එන්නේ උත්තරේ 7. 7ට ගිහිල්ලා තියෙනවා කොළඹ බස් එකක්. 7ට ගිහින් තියෙනවා කොළඹ බස් එකක්. ඒ වගේම අනුරාධපුරේ බස් එකක් යනවා. එහෙනම් අපෙන් අහන්නේ නැවත බස් රථ දෙකක් කොළඹ හා අනුරාධපුරේ බලා එකවර පිටත් වෙන වේලාව කුමක්ද? වේලාව පෙරවරු 7යි. හොඳට අහන්න. මේ වගේ ගණන් කෙටි ක්‍රම කියලා කවුරු හරි කියලා දුන්නොත් මේ වෙලාවල් දෙක එකතු කරලා ඒ වෙලාව මේකට එකතු කරලා උත්තරේ හොයන්න. එහෙම හදන්න බැරි ගණන් තියෙනවා. හරිද? කීරියටවත් මේවට කෙටි ක්‍රම හොයන්න එපා. කතාව ලියලා ඔයා තේරුම් අරගෙන උත්තරේ හොයන්න. ඒක තමයි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න හැදෙන ක්‍රම. හරිද? හොඳයි. ඔන්න එහෙනම් උත්තරේ දෙක තෝරගත්තා. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා මොකද්ද? ඒත් අර බස් කතාව හා සමානම දෙයක්. මොකද්ද කියන්නේ? පැය 3කට වරක් නාදවන ඔරලෝසුවක් තිබේ. පැය 3කට වරක් නාද වේ. එය පෙරවරු 7ට නාද විය. 7ට නාද වුණා. පැය 3කට සැරයක් ලුණේ නාද වෙන්නේ. ඔන්න ඉස්සෙල්ලම 7ට නාද වුණා. ඊළඟට අහනවා ඊළඟ නාදවන අවස්ථා දෙක වන්නේ. නිකන් ලියන්න නැතුව හදන්නත් පුළුවන්. ඉතින් එහෙම ඕනේ නැහැ. ලියන්න අපිට පෑන් තියෙනවා නේද? කොළ තියෙනවා. ටංකලා අපි ලියනවා මෙහෙම. 7ට නාද වුණා. 7ට නාද වුණා. පැය 3කට සැරයක් නම් අපිට අක් ගාලා පැය 3ක් දාන 8ට නාද වෙන්නේ නැහැ. 9ට නාද වෙන්නේ නැහැ. 10ට තමයි නාද වෙන්නේ. 10ට නාද වුණා. ඒකත් හරි. හරි. නැවත මොකද ඊළඟ නාදවන අවස්ථා දෙක වන්නේ. හරි. ඉතින් ඔන්න පෙරවරු 4ට නාද වුණාට පස්සේ ආයෙමත් නාද වෙන්නේ 10ට. ආයෙ නාද වෙන්නේ 13ට. 13 කියන්නේ පස්වරු එකට. මේ පෙරවරු වෙලාවක් නෙලියාගෙන යන්නේ. නේද? 10 පැයක් ගියාම 11, පැයක් ගියාම 12, 12 පහ වුණාම පස්වරු එක. ඔන්න එකටත් නාද වෙනවා. තියෙනවනේ උත්තරයක්. පෙරවරු 10 මේ වෙලාව පෙරවරුනේ. පස්වරු 1 පළවෙනි උත්තරේ. අනිත් උත්තර දිහා බලන්නවත් වැඩක් නෑ. පැය 3 එකතු කරගන්න තියෙන්නේ. සාමාන්‍ය 3 වසරේ දරුවෙකුට දුන්නා ටක් ගාලා හදන්න පුළුවන් ගාණක්. පහසට ළමයි හැබැයි වරද්දනවා. හරි? හරි. යන්න අපි ඊළඟ එකට. ඊළඟ එකෙන් අහනවා සඳුන්ගේ නිවසේ ඇති ඔරලෝසුවේ වේලාව નિયમિત වේලාවට වඩා මිනිත්තු 10ක් අඩුයි. හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ බැටරි බහැලද? ඔව්. අඩුවෙන් යන්නේ. බැටරි බහැලා. අන්න බලන්නකෝ. ඒකම හිතුවම ඔයාලට දැන් තේරෙන වෙලාව මොකද්ද කියලා. හරි. බැටරි බැලුවම මෙහෙට යන්නේ. විනාඩි 10ක්ම පහු වෙලා තියෙන්නේ. අඩු වෙලා. මිනිත්තු 10ක් අඩුවෙන් යන්නේ. ඒ අනුව, ඒ කියන්නේ අර අඩුවෙන් යන ඔරලෝසුව අනුව. ඒ අනුව පෙරවරු 6:30ට නිවසින් පිටත් වූ සඳුන්. ඔරලෝසුවේ වෙලාව මිනිත්තු 10ක් අඩුයි. යන්නේ ඔරලෝසුවේ වෙලාව 6:30. 6:30ට නිවසින් පිටත් වෙනවා පාසලට යන්න මේ මිනිස්සයා. ඇත්ත වෙලාව කීයද මෙයා පාසලට යන රිසිජ? ඔරලෝසුවේ වෙලාව 6:30යි තමයි. දැන් මොකද ලියන්නේ?
දැන් මං කියන දේ අහගෙන හිටියා නම් දැන් කියන්න. ඇත්තම වෙලාව කීයද මෙයා යන්නේ? රිසිජ කීයද? 6:40. ඔව් මෙයා ඇත්ත වෙලාව බැලුවොත් 6:40ට යන්නේ. ඇයි ඉතින් විනාඩි 10ක් අඩු වෙන්නේ මේ තියෙන්නේ 6:30 කියන්නේ. නේද? හරි වෙලාව විනාඩි 10ක් වැඩි වෙන්න ඕන. ඇත්තටම මේ මිනිසයා යන්නේ 6:40ට. ඔය වෙලාව හදාගන්න පුළුවන් දරුවෙකුට මේකේ උත්තරේ හොයාගන්නත් පුළුවන් ටක් ගන්න. මේ සැබෑ වෙලාව. 6:40ට ගෙදරින් යන්නේ. එතකොට කියනවා එහෙම ගිහිල්ලා සඳුන් පාසලට යන විට නිවැරදි වේලාව පෙන්වන පාසල් ඔරලෝසුවේ වේලාව ඒකේ බැටරි බැලලා නෑ. ඒකේ හරි වෙලාව පෙන්නන්නේ. ඒ වෙලාව හරියටම 7:10යි. 6:40ට තමයි අරයා නිවැරදි වෙලාව නම් ගෙදරින් එන්නේ. අන්න 100ක් වුණා. හරිද? 7:10 වෙද්දි මෙයා පාසලට ගිහිල්ලා. දැන් අපෙන් අහනවා. ඔහුට නිවසේ සිට පාසලට යාමට ගත වූ කාලය මිනිත්තු කීයද කියලා. 6:40ට ඇත්තටම ගෙදරින් යන්නේ. ඇත්තටම මේ මිනිස්සයා පාසලට යනකොට 7:10 වෙලා තියෙනවා. එහෙනම් 6:40 ඉඳලා 7:10 වෙනකොට මිනිත්තු කීයක්ද තියෙන්නේ කියලා ඔයාගෙන් අහලා තියෙනවා. කොච්චරද තියෙන්නේ? 6:40 ඉඳලා විනාඩි 20ක් ගියොතින් තමයි කීයද වෙන්නේ? 7 වෙන්නේ. විනාඩි 20ක් තියෙනවා 7 වෙනකොට. හරිනේ? 40 ඉඳලා 60ක් වෙන 20යි නේ ඔය. එතකොට ඔන්න විනාඩි 20යි. 7 ඉඳලා 7:10ට තවත් විනාඩි 10යි. එතකොට අතන 20යි 7:10 වෙනකොට 10යි. ඔක්කොම විනාඩි 30යි කියලා ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ 30යි කියලා තියෙනවා. හරිද? සරලයි නේ? ආස හිතෙන්න එපා. ඊළඟ එක බලන්න. වර්ෂ 2013 වර්ෂයේ හරි මැද දිනය යෙදෙන්නේ කවදාටද? මේක අහන්නේ නැහැ කීයටද? ආයේ පේපර් එකේ අහන්නේ. හරිද? මේක අවබෝධය සඳහා තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. හරි මැද දිනේ. දැන් මේ එක සැරයක් අහපු එක ආයෙ අහන්න විදියක් නැහැ. හේතුව මොකද්ද? මේක ඇත්තටම හොයන්න ඕනේ එක සැරයක් තමයි. ඊට පස්සේ ආයෙමත් හරි මැද දිනයක් හොයන්න වැඩක් නැහැ. උත්තරේ මතකයි නැහැ. පටස් ගාලා උත්තරේ ඉරි ගහන්න පුළුවන්. හරිද? කොබල හරි මැද දිනේ හෙව්වද කවුරු හරි අත උස්සන්න බලන්න හොයපු එක්කෙනෙක්. ඉන්නවද හොයපු එක්කෙනෙක්? 2013 හරි මැද දිනේ හැදුවා. අන්න එක්කෙනෙක් යන්තම් ඉන්නවා. හරිද? වාසනාවට. නැත්නම් ආයෙ මොන හරි දෙයක් මම ඔයාලට බැන බැන ඉදි. නේද? හරි. හරි මැද දිනේ පුතා කොහමද හෙව්වේ? උවිඳුනේ හෙව්වේ. සාමාන්‍ය ඕනෑම අවුරුද්දක මේ මැද දිනේනේ ජූලි 2ට. හැදුවේ නැතුව ඒක තමයි මං කිව්වේ. ඉතින් මේක ආයේ මේ අවුරුද්දේ අහන්නේ නැහැ කියලා කිව්වේ. ඔක අහන්න දෙයක් නැහැ. ඔය කියන්නේ උත්තරේ. හැදුවේ නැතුව කොහමද එහෙම කියන්නේ? හදන්නේ කොහමද කියන්නකෝ මට. ඔක හදාගන්නේ කොහමද? ඔයාගේ ඔම කිව්වට මට බෑ විශ්වාස කරන්න. ඔක හදාගන්න විදිය. සාමාන්‍ය අවුරුද්දකට දින තියෙන්නේ 365. එක බෙදලා 7ෙන්. ඇහුන්නේ නැහැ. 365 තියෙන්නේ. 65ක් ඒක තියෙනවා. බෙදලා 2ෙන්. ඒක බෙදනවා දෙකෙන්. ඊට පස්සේ ඔව්. හා ඒ උත්තරේ. බලමු 365 දෙකෙන් බෙදුවාම ජූලි 2 කියලා එනවද බලමු. ඔන්න සාමාන්‍ය අවුරුද්දක් තමයි 2013. හරිද? ඒක 4ෙන් බෙදුවාම ඉතුරු ගන්න. එතකොට දවස් 365ක් තියෙනවා කියන කතාව දන්නෝ කාලේ පාඩමේදී ඉගෙනුවා. එහෙනම් දවස් 365 දෙකට බෙදුවාම 365 දෙකට බෙදුවොන්න 3ට 2 1යි දෙවරක් 1 2යි 3න් 2ක් 1යි 6 ගත්ත 16ටම 2 8යි දෙවරක් 8 16යි බිංදුවයි 5ට 2 2යි දෙවරක් 2 4යි එකක් ඉතුරු. කො ආවේ නැහැ ජූලි 2 කියලා. ඊට පස්සේ එන උත්තරේ බෙදන්න ඕනේ 30න් මාස ගන්න බලන්න. මොකද්ද? 182. ඔව්. ඒක බෙදන්න ඒක ඕන. බෙදන්න ඕනේ 30න් මාස ගන්න හොයන්න. ඇයි ඒ? මාස ගන්න හොයන්න. මාස ගන්න 30න් බෙදන්න ඕනේ නැහනේ. ඇයි අපි දැන් දන්නවා මාස 12යිනේ අවුරුද්දට තියෙන්නේ. ඔව්. එතකොට මැද වෙන්න පුළුවන් එක්ක 6 වෙනි මාසේ නැත්නම් 7 වෙනි මාසේ. හරිද? මැද වෙන්න පුළුවන්. දැන් 12 හරියටම දෙකට බෙදුණා මැද මොකද්ද කියලා හොයාගන්න බෑනේ. නේද? 12 හරියටම 6 6 දෙපැත්තට එනෝනේ. එතකොට එක්ක 6 වෙනි මාසේ නැත්නම් 7 වෙනි මාසේ කියලා අදහසක් ගන්න පුළුවන්. වෙන මොකුත් කරන්න බෑ. මොකද්ද දැන් මේකේ තියෙන්නේ මට තේරෙන්නේ නැහැ. මැද දවසේ දැන් මෙතන ඇවිල්ලා නැහැ පුතේ. මැද වෙන්න පුළුවන් දවස මෙතන කියන්න පුළුවන්. මැද දවස තමයි අවුරුද්දේ මුල ඉඳලා ඇවිල්ලා කීවෙනි දවසද?
183 වෙනි දවස වෙන්න ඕනේ. ඇයි හේතුව? හරියටම දවස් 365 දෙකට බෙදුවම අවුරුද්ද මේකනම්. හරිද? අවුරුද්ද මේකනම්. මේ තමයි අවුරුද්ද නම් මේ අවුරුද්ද දෙකට බෙදුවට පස්සේ එක පැත්තකට එනවා දවස් 182ක්. මේ පැත්තටත් එනවා දවස් 182ක්. අර ඉතුරු වෙන දවස තමයි මෙන්න මෙතන. මේ තියෙන්නේ. ඒක තමයි හරි මැද දවස අවුරුද්දේ. ඒ කියන්නේ අපි අවුරුද්දේ මුල ඉඳලා ගණන් කරගෙන ආවොතින් 183 වෙනි දවස තමයි අවුරුද්දේ මැද දවස. තේරුණාද කතාව නැද්ද? හරි. දැන් ඇත්තටම මේක දෙකෙන් බෙදෙන්නේ නැති නිසානේ මැද එකක් අහුවෙන්නේ. දවස් 10ක් දෙකට බෙදුවොත් මැද දවසක් හොයාගන්න පුළුවන්ද? බෑ. හැබැයි දවස් 5ක් බෙදුවොත් දෙකට මැද දවස් හොයන්න පුළුවන්. බලන්න බොරුද කියලා. දවස් 1යි 2යි 3යි 4යි 5යි. මේක තමයි මැද දවස්. හරි. දවස් 4ක් දෙකට බෙදුවොත් මැද දවසක් හොයන්න බෑ. ඒ කියන්නේ අධික අවුරුද්දක මැද දවසක් හොයන්න දෙන්නේ නැහැ. ඇයි දෙකට බෙදෙන එකක් නේ. තේරුණාද? එහෙනම් සාමාන්‍ය අවුරුද්දක මැද දවසක් දෙන්න පුළුවන්. දැන් මේක මෙතනින් එහාට ආයෙ හොයන එක මට කියලා දෙන්නත් පුළුවන්. ඔයා තනියම හොයන්න. වෙන්නේ මේකයි. 183 වෙනි දවස හොයන්න නම් ඔයාට අග්ගාලා ලියා ගන්න. දැන් ලියන්න දෙයක්වත් නැහැ. අපි දන්නවා එක්ක 6 වෙනි මාසේ නැත්නම් 7 වෙනි මාසේ. එහෙනම් මාස 6ක් තිස්සේ අපි ලියනවා ජනවාරි වලට 31යි. හරිද? 31යි. මේකේ පෙබරවාරි වලට තියෙන්නේ 28යි. ඊළඟට ජනවාරි පෙබරවාරි මාර්තු වලට 31යි. ඔහොම ලියාගෙන යනවා මාස 6ක් වෙනකන්. එකතු කරලා බලන්න. 182ක් එන්නේ මොන මාසෙ කී වෙනිදට කියලා බලන්න එකතු කරලා බලන්න. එන්නේ ජූලි 2. හරිද? මං හදන්නේ ඒක වෙනස් වෙන එකක් නෙවෙයි නිසා. හරිද? පැහැදිලිද? ඕම තමයි ගාන හදාගත්තේ ඒ අවුරුද්දේ ළමයි. ඔන්න ඔයාට දැන් මේක ආවේ නැතුණත් මේ වගේ ගානක් හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි? ඕක තමයි ක්‍රමය. right. අපි යනවා ඊළඟ එකට. ඊළඟ එකේ තියෙන දවසක් හොයන්නනේ. මොකද්ද? ඔක්තෝබර් 1 ලෝක ළමා දිනයයි 2013 වර්ෂයේ ජනවාරි 1 සිට ඔක්තෝබර් 1 දින තෙක් ඇති දින ගණන කීයද කියලා අහන්නේ. දැන් ඒකෙත් තියෙන්නේ මේ ගානේ වගේම මාසවල තියෙන දින ටික එකතු කරගෙන යන්න. ඉතින් ඔයාට එකතු කරන්න තියෙන්නේ ජනවාරි 1 ඉඳලා ඔක්තෝබර් 1 දින තෙක්. ඔක්තෝබර් 1ත් අයිති වෙන්න ඕනේ. එහෙනම් 2013 කියන්නේ මොන අවුරුද්දක්ද කියලා ඔයා ඉස්සෙල්ලම හොයා ගන්න ඕනේ. ඒක සාමාන්‍ය අවුරුද්දක්. එහෙනම් අපි දන්නවා ජනවාරි මාසෙට 31ක් තිබුණට පෙබරවාරි මාසෙට තියෙන්න ඕනේ 28යි. හරිනේ? දැන් ඔයාට බැරිද මේ ටික ඔක්කොම එකතු කරගන්න? ජනවාරි පෙබරවාරි මාර්තු 31යි. අප්‍රේල් 30යි. මැයි 31යි. ඔය වගේ ඔක්තෝබර් 1 වෙනකන් ඔක්තෝබර් හරිද මම ඔක්කොම ලියන්නේ නැහැ. ඔක්තෝබර් 1ත් මෙතෙන්ට ලියලා තමයි එකතු කරලා බලන්න ඕන. මම එකතු කරන්නේ නැහැ. ඔයා එකතු කරගන්න. හරිද? ඕක තමයි හදන්න තියෙන්නේ. දැන් කවුරු හරි සර් උත්තරේ මොකද්ද කියලා අහන්නේ මම හැදුවේ නෑනේ. ඔයා හදලා බලන්න. මේකේ වරදි ඉන්නේ මෙන්න මේක. ඇයි? පෙබරවාරි මාසේ 2013 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. ওই දවස් 28යි තියෙන්නේ කියලා. දවස් ටික ලියලා එකතු කරලා බලන්න ඕන දවස් ගාන මෙතන ඇති. පැහැදිලිනේ? හරි. අපි යනවා ඊළඟ එකට. හරි. ඊළඟ එකේ තියෙන්නේ ඔයාලට ටියුට් එක තියෙනවා නම් ඒකේ නැහැ ඒ කතාව. නේද? ටියුට් එක තියෙනවා නම් ඒකේ නැහැ ඒ කතාව. ටියුට් එකේ ගණන් ටික ඉවරයිනේ. ඒක නිසා ඔයාට දැන් තියෙන්නේ අපේ 16 දෙක පේපර් එක කතා කරේ නැහැ. නේද? 16 දෙකේ අපි පන්තියේදී කතා කරා ටිකක් පිටු දෙකක් විතර. ඉතුරු පිටු ටික තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. හැබැයි දැන් වේලාව 7:28 නිසා මං හිතනවා දැන් කතා කරොත් එහෙම මේකෙන් ඇති වැඩක් වෙන්නේ නැත. හරිද? පැය එකමාරක් විතර ගිහිල්ලානේ. එතනින් එහාට ඕනේ දැන් ඇති. ගණන් ටික කතා කරානේ. හරිද? මේක අපි කතා කරා පළවෙනි පිටු දෙක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හා. ළමයි 66ක් ඉන්නවනේ දැනට. 80 ගාණක් හිටියද කොහෙද? හරිද කලින්? දැන් හරිද හැමෝම අහගෙන ඉන්නේ. තව පොඩි විනාඩියක් ඉන්න පුළුවන් නේ බැරි නෑනේ. හරි? සමහරවිට අම්මලා තාත්තලාත් ඉන්නෝනේ ඒත් කමන්නේ බොහොම හොඳයි වටිනවා. නැත්තත් ඉතින් ඔයාලා අහගෙන හිටියත් කමකුත් නෑ. හරිද? දැන් අපි දන්න පුතේ මාස තව 3යිනේ තියෙන්නේ. විභාගෙට තව තියෙන්නේ මාස 3යි. ඒක දන්නවනේ මම පන්තියේදී කිව්වා දැන් ඔන්ලයින් ළමයි විතරක් ඉන්නවා මෙතන සමහර විට. ඒ කට්ටියත් දැනගන්න. අප්‍රේල් මාසය ඉවරයි. හොඳද? ඊට පස්සේ ඉන්නේ මැයි. මැයි කියලා ඕන එකක් නවන්න පුළුවන්. මැයි මාසෙ තියෙනවා. හැබැයි ඒකෙත් ඉතින් වෙසක් තියෙනවනේ. එතකොටත් ඔන්න ඉගෙන ගන්න කාලේ දවස් දෙකක් අර මේ වෙනවා ඈ. ඊට පස්සේ මැයි ඉවරලා පස්සේ ඉන්නේ ජූනි.
වැඩ ජූලි වැඩ අගෝස්තු 10 විභාගය. ආයි නවන්න විදියක් නැහැ තව ඇඟිල්ල. 3යිනේ නැවුනේ. ඒ කියන්නේ මාස 3යි තියෙන්නේ. ওই මාස 3ේදී තමයි ඔයාට වෙනස් වෙන්න තියෙන කාලය. මේ මාස 3ේදී මම දෙන වැඩ ඔයා නොකර ඉන්නවනම් කම්මැලි හිතුනොතින් මට බෑ කියලා ඇතෑරියොතින් ඔයා කවද්ද ඕව පුරුදු වෙන්නේ කියලා ඔයා කල්පනා කරන්න. හරිද? දැන් මෙච්චර දවසක් කරාට වඩා වැඩි වැඩක් කරොත් ඔයාට අනිවාර්යෙන් දිනා ගන්න පුළුවන් වෙනවා. මේක කියන්නම ඕන. හැබැයි ඔයා තාව දුරට දැන් මම දන්නවා විදිහට නුවර ඉස්කෝලේ දැන් තාමත් නැහැනේ පටන් ගත්තේ. හරි එතකොට දැන් මේ දවස්වල ගෙදර ඉන්නේ. ඉතින් තාම ඉස්කෝලෙත් නැහැ කියලා ඔහේ හිටියොත් එහෙම වැඩක් කරන්නේ නැතුව හිටියොත් පුතාලා ඔය හිටපු මට්ටමටත් වැඩිය සෑහෙන පහකට වැටෙනවා. හේතුව මොකක්ද දන්නවද? මේ නුවර කට්ටිය විතරයි තාම වැඩ කරන්නේ නැත්තේ. ওই දකුණු පළාතේ දැන් මගේ යාළුවෝ එහෙම උගන්වන කට්ටිය හොගාලා ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියවනවා. හරිද? සාකච්ඡා කරනවා, විභාග පවත්වනවා. ඒ වගේම විභාග, ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ වගේ විභාග පවත්වනවා. සම්මන්ත්‍රණ කරනවා එක වැඩ. හරිද? දන්නවනේ හැමෝම. අපේ පළාතේ තමයි වෙන වෙන වැඩ ගොඩක් තියෙනවා. විභාගයේ වෙනුවෙන් වැඩ කරනවා අඩුයි. මධ්‍යම පළාතේ. ඇත්ත කතාව. හරිද? ඉතින් ඔයාලා ඒ රැල්ලට අයිති වෙන්න ඕනේ නැහැ. හේතුව මම ඇත්ත කතන්දරේ කියලා දීලා තියෙනවනේ. මොකද ලංකාවේ අනිත් සියලුම කට්ටිය මේ විභාගයේ වෙනුවෙන් මාන්සි වෙනවනම් අපි පාඩුවේ හිටියොත් අපි ඒකට කටයුතු කරේ නැතුණොත් අපි විභාග වෙනුවෙන් වැඩ කරේ නැතුණොත් අපි කොහොමත් සමස්තයක් ලෙස පල්ලෙහි ඉන්නේ. ඒක නිසා මධ්‍යම පළාත අනිත් පළාත් ඔක්කොගෙම පල්ලෙහම ප්‍රතිඵලක තමයි ඉන්නේ ශිෂ්‍යත්වයේ. තේරුණාද? ඇත්තද? වැඩ කරන අඩුවින්ද. හරි අපේ පන්තියේ වැඩිපුර ළමයි පාස් වුණාට සමස්තයක් ගත්තාම මධ්‍යම පළාතේ ප්‍රතිඵලත් අඩුයි. ඇයි? වැඩ කරන්නේ නැහැ. මදි. ඉතින් ඒ වැඩ කරන්නේ නැති කොටසට ඔයාලා අහු වෙන්න එපා. සමහර විට මන් දන්නේ පළාතේ වැරද්දක්ද කියලා. ඒක නිසා අම්මලා තාත්තලාත් වැඩි උනන්දුවක් දක්වන්නේ නැතුව ඇති. හරිද? මට හිතෙන්නේ එහෙමයි. ඒක දරුවෝ එහෙම වෙන්න එපා. ඔයාලා දැනගන්න. මේක තරගයක් දෙන්න ඕන. ඔයා ඉස්කෝලෙත් එක තරම් කරන්න. ඉස්කෝලේ පන්තියේ ළමයි එක තරම් කරන්න. පන්තියේ වැඩිම ලකුණු ගන්න මේ දැන් වැඩ කරන්න. තාම ඉස්කෝලේ පටන් ගන්න නැතුව ගෙදර ඉන්නවනම් අම්මා ඇවිල්ලා ඔයාට අම්මා උදේට වැඩ දීලා යන්න ඕනේ නැහැ. මං එදා සෙනසුරාදා කිව්වනේ. මේ සෙනසුරාදායින් පස්සේ වෙනස් වෙන්න ඕනේ කියලා කිව්වා. හරිද? මට ආරංචි ආවා. සමහරු අම්මා කියලා ගියත් වැඩ ඒකත් කරලා නැතු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ තාමත් නෑ උවමනාව. අම්මා ළඟ ඉඳගෙන කරන්න ඕනද? දැන් අද මේ කතා කරපු ගණන් ටික හරිද? මේකේ නෙමෙයි. අද මේ කතා කරපු ගණන් ටික ඇත්තටම ඔයා තනියම හිතලා ඔයාට හදන්න බැරිද කටු වැඩක් කරන්න උත්සාහ කරන්න. මේක විනාඩියෙන් දෙකෙන් හදන්න ඕනේ නෑ එක ගානක්. හරිද? උඩරිම වෙලා. එක ගානකට විනාඩි 15ක් අරගෙන හදන්න ගාන තේරුම් ගන්න ඉස්සෙල්ලා කටු වැඩක් කරන්න පුරුදු වෙන්නකෝ. එක සැරේට මේ විනාඩියෙන් දෙකකින් ගණන් හදන්න බෑ. වැඩි වෙලාවක් අරගෙන ගානක් හදන්න ළමයි. හරිද? ඕගොල්ලෝ තමයි අනාගතේ ඉන්න මෙතන ඉන්නේ අනාගතේ කවුද? ගුරුවරු ඉන්නවා. හරිද? ඊට පස්සේ නීතිඥවරු ඇති, වෛද්‍යවරු ඇති. තේරුණාද? ඔයාලා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඔයාලගේ යාළුවෝ එහෙම වෙලා ඔයා වෙන මොකක් හරි පොඩි රස්සාවක් කරනවා ඔයාට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? නේද? ඒ නිසා මේක කරලා කොහොම හරි ඉහළට යන්න උත්සාහ කරන්න. හොඳ ඉස්කෝලේකට යන්න උත්සාහ කරන්න. හොඳ ඉස්කෝලේට ගියාම ඉතින් ආයේ වෙන රටකට ගිහිල්ලා හොඳ සෑප සම්පත් තියෙන රටකට ගියා වගේ ළමයි. වෙන හොඳ ඉස්කෝලේකට ගියාම ඔක ගිහිල්ලාම බලන්න ඕන. මම මේක මට කියන්න තේරෙන්නේ නැහැ. ඇයි? ශිෂ්‍යත්වයේ පාස් වෙලා මේ ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලේට ගියපු දරුවා මට කතා කරලා කිව්වා. සර් මම ගියපු ඉස්කෝලේ මේ ඉස්කෝලේ ගත්තාම අහසයි පොළොවයි වගේලු. මේ ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලේ. ගිය අවුරුද්දේ ගියේ. දන්නව ඔයගොල්ලෝ. ඔයත් යන්න. මේක තමයි එකම chance එක. මේක හරි ලේසියෙන් වැඩේ කරන්න පුළුවන් මේ මාස 3 හරියට වැඩ කරොත්. හරිද? ඉතින් එහෙනම් අම්මා තාත්තා අතින් අල්ලලා වැඩ කරනකන් ඉන්න එපා. ඔයාලට තියෙනවා මේ ගැටලු දැන් තියෙනවා අර පේපර් කට්ටලේ තියෙන ඒවා තියෙනවා. ඒවත් කරන්න. සමහර උත්තරත් වැරදි ඒවා මම දැක්ක එක්කෙනෙක් දෙනෙක් අහලා තියෙනවා. ඒ ගැටලුවක් නැහැ. හදන්න උත්සාහ කරන් තියෙන හැම ගැටලුවක්ම හදන්න. කාට හරි ගැටලු නැත්තම් හදන්න. මට මැසේජ් එකක් දාන්න සර් මට හදන්න ගැටලු නැහැ කියලා. මම දෙනවා ගැටලු. හරි මම මේ තියෙන ගැටලු ටික ඔක්කොම මම ඔයාලට දුන්නොත් එහෙම පිස්සු හැදෙනවා. ඇයි ඉස්කෝලේනුත් වැඩ දෙනවා. ගෙදර අම්මත් වෙන වැඩ දෙනවා. මමත් තව ටිකක් දුන්නොත් ඒක සාර්ථක නෑ වැඩේ නෑ. හරිද? එහෙම හරියන්නේ නෑ. ඒක නිසා ඔය දැනට ගෙදර තියෙන පේපර් ඇති ඉස්කෝලෙන් එවන ගැටලු හරි මොනවා හරි ඒව ඇති. හරිද? මේවා හදන්න මේ මම දීලා තිබුණ එක හැදුවේ නෑ කියන්නේ මම දන්නවා ඉතින් ඉස්කෝලේවත් හදන්නේ නෑ කියලා. එහෙම නැත්නම් ඉස්කෝලේ ඒවා හදන මම දෙන ඒවා හදන්න නැතුව ඉන්නවද දන්නේ නෑ. එහෙනම් එන්න එපා මගේ පන්තියට. මම ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙන්නයි ඔයාට උගන්වන්නේ. ඒකට මේවා හදලා තියෙනවා. මම උගන්වන කලින් මේ ටික හදලා තියෙනවා. දැන් ඉතින් කතා කරලා වැඩ නැහැ මේකේ. ඉස්සරහට දුන්නත් එහෙමයි. තව ගැටලු එකක් දීලා ඇති. හරිද? ඒවා හදලා තියෙනවා. මොකද අර කූඹි ගුලක කතන්දරයක් හොයාගන්න. හරිද? තියෙන ගෲප් එකේ දාලාත් ඇති.
ඒවා හදලා තියන මගේ පුතා. හරිද? දෙවෙනි පේපර් එකට ඕන දේවල් ඉස්කෝලේදීත් උගන්වනවා. ඉස්කෝලේදී වැඩියෙන් උගන්වන්නේ දෙවෙනි පේපර් එකට එනවා. තේරුණාද? එතකොට පළවෙනි පේපර් එකට එනේව ඉගෙන ගන්න නම් ටියුෂන් එකකට යන්න ඕන. මගේ හරි වෙන කාගේ හරි යන්න ඕනේ. එතකොට ඒකේ දෙන වැඩ නොකර ඉන්නවනම් පන්ති ඇවිල්ලා වැඩන්නේ. හරි මන් දන්නේ මට මීට වැඩිය හොඳට තේරෙන්න කියන මට තේරෙන්නේ නැහැ. හරි කලින් අවුරුදු වල මෙච්චර කියනකම් හිටියේ නැහැ ළමයි වැඩ කරා. දැන් ඕගොල්ලෝ පහුවෙල ඉන්නේ. ඉතින් ওই පහුවෙච්ච එක අල්ල ගන්න පුළුවන් මේ දැන් නිවාඩු කාලේ. දැන් තාමත් නිවාඩු. හරිද? ඒ වගේම වෙනදට වැඩිය වැඩි කාලයක් අරගෙන මේ වැඩ කරන උනන්දු වෙන්න. මට පේන්න ඕන ඔයාලගේ උනන්දුව. එතකොට තමයි මමත් උනන්දු වෙලා අලුත් දේවල් ඔයාලට දෙන්නේ. එහෙම නැත්නම් මමත් ඔහේ ඉතින් මාසේ තව මාස 3යිනේ. එහෙම ගෙවිලා යන්න දීලා පාඩුවේ ඉන්නවා. හැබැයි ඔයාලා ෆේල් වෙනවා. ඕක තමයි ඇත්තම කතාව. හරිද? අද ඉඳලවත් වෙනස් වෙන්නේ. මට අම්මලගේ කටවල වලින් කියවෙන්න ඕන. ඇත්තටම මගේ දරුවෝ දැන් උනන්දුයි. තනියම වැඩ කරනවා. මම කියලා ගිය දෙයටත් වඩා වැඩියෙන් වැඩ කරනවා. එහෙම වෙනසක් වෙන්නකෝ බලන්න. එහෙම වුණොත් ඔයාලට ගෙදරින් අම්මා තාත්තා විතරක් නෙවෙයි මුළු ලංකාවෙම අය ඔයාලට ආදරය කරන චරිතයක් බවට ඔයාලටපත් වෙන්න පුළුවන්. පැහැදිලිද? ආදරය කරන චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. දැන් පේනවනේ ශිෂ්‍යත්ව උගන්වන ගුරුවරුන්ට කොච්චර ආදරේද කියනකො මට නෙවෙයි. අර මැඩම්ට එහෙම සෑහෙන මිනිස්සු බදා ගන්න නේ. දන්නනේ මේ ඔයාලා හැමෝම දන්න හින්දා කියන්නේ. ඉතින් ආස නැද්ද? එහෙම වෙන්න ඕනේ. හැමෝම ආදරේ වුණාම හරි ආසාවෙන් ජීවත් වෙන්න ආසයි. කවුරුත් කැමති නැති වුණාම ජීවත් වෙන්නත් ආස නැති වෙනවා. ඕක තේරෙන්නේ ලොකු වුණාම තේරුණාද? කවුරුත් කැමති නැත්නම් ජීවත් වෙන්නත් කැමති නැහැ. ගොඩක් අය ආදරේ නම් ජීවත් වෙන්න ආසයි. හරි? එහෙම වෙන්න. හරි. දැන් බලමු මම ඊළඟ සතියේ වෙනකොට ඔය දෙමව්පියෝ කීප දෙනෙක්ගෙන් අහලා බලන්න මොකද වෙන්නේ? දරුවා වෙනස් වුණාද? වැඩ කරනවද? වැඩියෙන් දැන් උනන්දුවක් තියෙනවද? උනන්දුවක් දක්වනවද කියලා හොයලා බලනවා. කවුරු හරි කටින් කියවුනොත් තාම නෑස උනන්දුවක් නෑ වැඩ කරන්නේ නෑ කිව්වට වැඩක් නෑ කියලා එහෙම කියවුනොත් කෙලින්ම පන්තිනුත් අයින් කරලා දාලා මම මොකද කරන්නේ? පන්ති අයින් කරලා දාන්න වැඩක් නෑ නේ වගේ ළමයි තියාගෙන. මං කියන දේ අහන්නේ නැත්නම් වැඩක් නෑ. හරි? කියන දේ අහන ළමයිට හරිම ආදරයෙන් විභාගේ වෙනකම්ම විභාගයට ලියන්න යන්න හදනකොට දක්වාම මම ඔයත් එක්කම ඉන්නවා. හරිද? මතක තියාගන්න. විභාගයේ ගෙදරින් ලියන්න යන්න හදනකොටත් මම ඔයත් එක්ක ඉන්නේ. හැබැයි මගේ ළමයි මං කියන දේ අහන ළමයි එක විතරයි හැමෝම. හරිද? බොරුද කියලා බලන්න. හරි. අපි එහෙනම් අදට මෙහෙම නවත්තනවා. තව මම ඔයාලට කලින් දවසකත් කිව්වා අපි අමුතුවෙන්ම ඒ කියන්නේ ඔය ටිකක් රැයට වගේ ඔයාලා නිකන් ඉන්න වෙලාවක් බලලා අපි ගැටලු කිහිපයක් හදනවා. හදන අවස්ථාවක් තියෙනවා ගණන් 5ක් 6ක් වගේ හදන අවස්ථාවක් තියෙනවා. ඒව මම විස්තර දාන්න අපි ඉක්මනටම වැඩ කරනවා. හරිද? දැන් හැමදාම බදාදා විතරක් නෙවෙයි ඔන්ලයින් පන්ති සමහර විට අමතරවත් වැටෙනවා. ඒවට සම්බන්ධ වෙන්න අනිවාර්යෙන් හැම පන්තියකටම සම්බන්ධ වෙන්න මේ ඉදිරියේ තියෙන එක දවසක්වත් මග අරින්න එපා. සෑහෙන පාඩුවක් වෙනවා මගේ හැරියොත්. හරි. එහෙනම් අදට අවසන් සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්. අයිබෝවන්. I